චමුදි ඔයාලට කරන්ට් එක තියෙනවද පැංචෝ? ඔයාලට තියෙනවා. මොන කේම් මලද්ද මේ මම උඹලා ගෙදරට ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න අපි ඒ පටන් ගමුද? මොන විකාරයක්ද? මේක හරියන්නේ නැහැ අපිට. ජෙනරේටරයක් හරි ගේන්න වෙනවා නේ වශික. අද වාහක කියව ගන්නකො. යාළුවා ගාව නැද්ද ජෙනරේටර? දැන් නැහැ නේ. හරි. කියව ගන්න බලන්න. ඔය පාඩම මවුල පාඩම ගොඩක් ළමයින්ට අමාරුයි. අර ටියුට් එකේ අය පාරක් පෙන්නනවා නම් මෙන්න මේ ටියුට් එකේ මේකේ. හරිද? මේකේ පිටු අංක 9. මේ වගේ දෙකක් හම්බෙලා තියෙනවා. 11 ළමයින්ට මේ වගේ තව එකක් තියෙනවා. මේක 10 ටියුට් එක. ටියුට් එකේ නම සෛලේ සිට බන්ධන දක්වා කියලා තියෙන පිටු අංක 9. පළවෙනි චුට්ට කියව ගන්න. හරි. කියව ගන්න බලන්න. කවුද ඒ පාර? අද අපේ ලක්මයිල් නැන්දත් නැහැ. ලක්මයිල් නැන්ද ගමේ ගිහිල්ලා කරන්ට් එක නැති හින්දා දුලාන්න අයියත් නැහැ. සූම් එකත් නැහැ. ශාදනකි. අම්මේ පිටිපස්සෙන් වරේ. ඕක ඉස්සරහින් ගියාම ඔයාව පේනවනේ. ඒකට ළමයි බය වෙනවා. හරි. අම්මේ හිමින් ඉගෙන ගන්න උනන්දුව. ඒක නෙවෙයි. ඔයාලගේ කවුරු හරි මේ පස්සේ. දැන් මේක ඔයාට ඔය නෝට් එක තේරෙන්නේ නැත අනේ දැන් ඉඳන් හොඳට අහගෙන ඉන්න චදනකි. අද කියවන්න බෑ. හරිද? අද හොඳට අහගෙන ඉන්න ඕනේ. අද අමාරු පාඩමක් යන්නේ චදනකි විතරක් නෙමෙයි හැමෝම. විශේෂයෙන් උඹලගේ පොලිම. අරුන්තව හොඳයි ගෑනු වෙලා. උඹලා ගෑනුන්ටත් එහා. මහා උපාසිකාව වාගේ. හරිද? අර මේල පළඳනවා විතර යඩුවේ කාට එක ගන්න. හතරක් දැම්මා නම් හරි. හයිඩ්‍රජන් තියෙන්නේ. ඒතර හයිඩ්‍රජන් ගත්තොත් එහෙම මම වේට් එක දීලා තියෙනවා කොච්චරද 1.6 10 ඒකකේ මොනවද? කිලෝග්‍රෑම්. ඕක නිකන් ඔයාට මම ලියලා පෙන්නනවා මෙන්න මෙච්චරක් තමයි තියෙන්නේ. 0.1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 1 6 6 ඔන්න ඔච්චරක් කිලෝග්‍රෑම් තමා ඔයාට ඔය මම ලියවලා තියෙන්නේ. ඒතර මේ වගේ ඉලක්කම් එක්ක වැඩ කරන එක මාර අමාරුයි. ඉතින් ඒ හින්දා ගිය සතිය අපි එක චුට්ටක් තේරුම් ගත්තා. මේ වගේ ඉලක්කමක් එක්ක වැඩ කරන්න බෑ කියලා. ඒ නිසා සයන්ටිස්ට්ලා එකතු වෙලා මෙන්න මෙහෙම වැඩක් කරා. එයාලා එක පරමාණුවක් ගත්තා තමන්ගේ රෙෆරන්ස් එක විදිහට. ගත්ත පරමාණුව තමයි කාබන්ගේ C12 සමස්ථානිකය කියන එක. කාබන්ගේ සමස්ථානික 3ක් විතර යනවා. C12 කියන C14 සමස්ථානිකයක් තියෙනවා කාබන්ගේ විකිරණශීලී. ඔයාලට එච්චර උගන්වන්න නැහැ. එන්ඩේලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න උගන්වන්න. මේ C14 වගේ විකිරණශීලී ඔයාලට ගන්න තියෙන C12 ටිකක් නියුට්‍රල් සමස්ථානිකයක්. ඒතර උනේ මෙහෙම සීන් එකක්. හරිද? ඕක මම සරලව තේරුම් කරන්නම්කෝ. අපි හිතමුකෝ මෙහෙම එකක් කොහොමද ගන්නෙ? මිනිස්සු සෙට් එකක් ඉන්නවා කියලා මෙන්න මෙහෙම. එක්කෙනෙක් කිලෝ 60ක් බරයි. අනිත් කියලා කිලෝ 80ක් බරයි. තව කෙනෙක් ඉන්නවා කිලෝ 100ක් බරයි. ඊටස් කිලෝ 40ක විතර කෙනෙකුත් ඉන්නවා. අපි දුමුකෝ වේට් සෙට් එකක් තියෙනවා ඔය වගේ කියලා. මේ තමයි එක එක මිනිස්සයා. මේ මිනිස්සයාට අපි A කියමු, මෙයාට B කියමු. ශාදනක ගිහාරට මොකද උනේ? වගියාද ඒව බලන්න. බුලත් එප්පුවක් එහෙම අරගෙන. අයියෝ. උගේ මූණ නිකන් පවණික ලුක් එක තියෙන්නේ. ඒ කියන්නේ යාළගේ බල්ලා. ඒ ගහපු පාරෙන් කියන්න බල උන්ගේ බල්ලා. හිටියට කමක් නැහැ පැංචෝනේ අරක පෙරලන්න එපා. පෙරළුවොත් ලක්ෂ 10ක් විතර පෙරලනවා. ඒකයි. කැමරා එක. හරි. ඒ නැති කෙනා ඇවිල්ලා නැහැ. මොනවද විසි කරන්නේ? මොකද කියන්නේ? සතේ ගන්න පුරුදු වෙනවද? සතේ ගන්න පාම්පිරි ගොඩේ තියෙන. හරි. මේ තමයි ABCD පරමාණු සෙට් එක නැත්නම් මිනිස්සු සෙට් එක. මේ තමයි ශාදනකි.
පොඩයින් වැරදුනානේ. නෑ වැරදුන්නේ නෑ. හරිද? ශදනකී ඔයාගේ බර කිව්ව හොඳට තේරෙන්නේ ස්කන්ධයකට තේරෙන්නේ නෑනේ. ඔයාගේ බර කොච්චරයිද? අපි කිලෝ 20ක් කියමු. හරි ඒ ළමයට hina වෙන්න එපා. යාගේ ඉංගසුංග ගත හැකි මිටන කියලා කියනව නේද? ඔව්. ගන්න පුළුවන් නේද? මිටින් ගන්න පුළුවන් මේ මිටි කරලා. හරි. මේකෙදි කියන්නේ මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මෙන්න මෙහෙම එකක් වශික. දැන් ශදනකීගේ ස්කන්ධය කොච්චරයිද? මොකද කරන්නේ හැම එකටම? දිව හැපුවද කවුරු හරි? කො පහන්දි? තරඟ කරලා ඇත්තේ නන්නේ හොඳටම. හරි. ආයෙ ගමු. ධනුෂ්ක. ෆෙයර් ඇන්ඩ් ලව්ලි ගන්නවද? ශදනකීගේ බර කොච්චරයිද? මේ දැන් විද්‍යා ගුරුවරයෙක් විතර කිලෝ 20ක් බර වලින් කියනවා වගේ එකක්. දැන් මේ වීඩියෝ එක සමහරලාට වෙන ගුරුවරු ගන්නවනේ. හිතනවා නම් කිලෝ 20ක් මම බර වලින් කියන්නේ මගේ නොදැනුවත්කමට කියලා ඔප්පව්. හරිද? මම මේ කියන්නේ සමාජ ව්‍යවහාරයට. කක්ක බර කියලා කියනවා කක්ක නිව්ටන් වලින්ම එන්නේ නැහැ නේ උරට නේ. ගෙනවා කක්ක බරයිද කියලා අපම ඕ නිව්ටන් 5ක් විතර බරයි කියලා කියන්නේ නැහැ නේ. සාමාන්‍ය ජෙනරල් අපි පාවිච්චි කරන වචන තියෙනවානේ. ඉතින් ඒව එකක් තමයි වෙලා තියෙන්නේ. ස්කන්ධය තමයි මේ තියෙන්නේ. ඒතර සමහර ගුරුවරු ස්කන්ධෙට ගන්නවා පදාර්ථ ප්‍රමාණය කියලා. ඒතර මවුල කියන්නේ මොනවද? ඒක වැඩක් නැහැ. අහගන්න. ශදනකීගේ දැන් බර කොච්චරයිද ධනුෂ්ක? 20යි. කිලෝ 20යි. ආයෙනේ ශදනකීගේ බර කොච්චරයිද? කිලෝ 20යි. ශදනකීගේ බර කොච්චරයිද? 20යි. කිලෝ 20යි. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ශදනකීව ගන්නවා රෙෆරන්ස් එක විදිහට. කෑ ගහන්න එපා. ඔය නාරං හරි මොන හරි ඇට විසික මොකද කරන්නේ ඔය? ඇට එක්ක සෙල්ලම් කරන කාලයක් නෙමෙයි දැන් කොටේ තියෙන්නේ. අවුරුදු 15000ක් කියන්නේ. නේද? මේක බලා ගන්න වශික. ෆේල් වෙනවා මේක කරගත්තේ නැත්නම් විශ්වාස කරන්නකෝ මාව. ඇත්තට කියන්නේ ඔය විතරක් නෙමෙයි. ඔක්කොම ෆේල් වෙනවා. හරි මේ අය කවුද? කරවයි නේද? කවුද ඉන්නේ? ජයලලිත. මට ඇහුනේ ජයලලිතා කියනවා. පිටිපස්සෙන් එන්න මේ මිහිඳු හාමුදුරුවෝ නෙමෙයි උඩින් එන්න. පිටිපස්සෙන් වරේ. හරි තුන් පත්‍රය එනවා දැන් එකතු වුණා. දෙකයි මදි වෙලා තිබි පිටිපස්සට. දැන් හරි. ඔක්කොම සම්පූර්ණයි. පොලුත් වැටෙනවා. ටියුට් එකක් තියෙනවද ඔයාලට? තියෙනවා. දැන් මම විනාඩි 10 කින් ඔට්ටු වෙනවා වීඩියෝ එක බලන බලන නැති මොකද මූ උගන්නන්න නැතුව කරන්න කියලා. උගන්නන්න බෑ මුන්ට. සෝමාලියන් කාර්යෝ වගේ. හරිද? දැන් බලලා කොහොමද මම තැනකට එක්ක යන්නේ? නේ? නේද? හරි පහන්දි බලා ගන්න. දැන් අපි මේ සරලවම කරලා තියෙන්නේ දැන් සමාජ විද්‍යා තරඟ හොඳයිද ඔයාලට ෂෝක්ද? ෂෝක්ද? 2013 මම තාම වයම් පළාත එක. ගැම්මනේ. හරි අපි කියවන්න යන්නේ. කියලා ඉවරලා ඌ බලපන් නේද? හරි දැන් මේ කරලා තියෙන මෙහෙම දැන් ආපු කට්ටිය බලා ගන්න. මේ ඉන්නවා මිනිස්සු 4 දෙනෙක්. නම් දාලා නැහැ අපි. එක්කෙනෙක් A අනිත් කෙනා B C D. මේ 60යි 81 එකේ දාලා තියෙන එයාලගේ බර. හරිද? ස්කන්ධය. එතන මේ ඇඳලා ඉන්නේ කවද? ගෙස් කරන්න බලන්න පහන්දි මේ කවුද? ශදනකී. මේ තමයි ශදනකීගේ බර. කොච්චරක් බරයිද? කිලෝ 20ක් බරයි. net මිනිත් ඔය ඇටේ උගුරයයි. කිලෝ 20ක් බරයි. දැන් අපි කරන්න යන්නේ මෙහෙම එකක්. මේක හරිම ලේසි ඕන මෝඩෙක්ට මේක තේරෙනවා. ඉතින් එහෙම නෙමෙයි මම ආදියා බලලා කිව්වට. එහෙම නෙමෙයි. මේ A කියන කෙනා ශදනකී වගේ කී ගුණයක් අයියෝ. නහය තියෙන ඇටත් එක්ක එළියට ගන්නවද කොහෙද? A කියන කෙනා ශදනකී වගේ කී ගුණයක් බරයිද? 3 ගුණයක්. මෙයා ශදනකී වගේ 3 ගුණයක් බරයි. හරිද? B කියන කෙනා ශදනකී වගේ කී ගුණයක් බරයිද? 4. මොකද ඒක කරන්නේ හැම වෙලේම? 4 ගුණයක් බරයි. කොමලේ බලපං කොමුගේ. නවනාරි දෙහි.
ඉඳ ගනි. තනි එන්නේ උඹ තනි ඉඳගත්තේ කොහොඳයි. අද උඹලා බලන්න වෙන්නේ උගේ පිටිපස්ස ඇරුණාම හරි බලා ගන්න. කවුද මට නම දක්වන්න කවන්නේ අයනි C කියන කෙනා ශදන කීවයි කී ගුණයක් බරයිද? 5 ගුණයක්. කවුද 50යි කිව්වේ? උන් අතේ සල්ලි දීලා යවන්න බෑ කොසුවෙම ගන්න. කුලේයත් ඔගේ කලිසමත් අරගෙන ඊගාඩ. කොස් එක ගන්නට. D කියන කෙනා ශදන කීවයි කී ගුණයක් බරයිද? 2 ගුණයක් බරයි. දැන් මෙන්න මේ ඉලක්කම් දිහා බලන්නකෝ. මෙතන තියෙන්නේ 60ක්. මෙතන තියෙන්නේ 3. මෙතන තියෙන්නේ කීයක්ද? 80. මෙතන තියෙන්නේ 4. මෙතන තියෙන්නේ කීයක්ද? මට ඔගේ නම තුකුණා. අර ලස්සන නංගියෙක් ඉන්නේ. කීයක්ද මෙතන තියෙන්නේ? 100ක්. මෙතන තියෙන්නේ 5. මෙතන තියෙන්නේ 40. මෙතන තියෙන්නේ 2. දැන් මේ ඉලක්කම් වර්ග දෙක දිහා බැලුවට පස්සේ ඒ කියන්නේ 60 80 100 සහ 40 කියන ඉලක්කම් ටිකයි 3 4 5 2 කියන ඉලක්කම් ටිකයි බලපුවාම ඔයා මෝඩ උත්තරයක් දෙන හින්දා මම උත්තරයක් දෙන්නම් ඊට හිතා ගන්න ලේසි එකක්. දැන් හිතන්න ඔයාලට 60 කියන එක ඔයාගේ ඇඟිලි වලින් ගයින්න අමාරුයි. ඇඟිලි 60ක් ඔයාලට නැහැනේ. ඔයාගේ ඇඟිලි ටිකයි ඔයාගේ යාළුවාගේ ඇඟිලි ටිකයි එයාගේ යාළුවාගේ ඇඟිලි ටිකයි වගේ ගත්තොත් තමයි ඇඟිලි 60ක් සෙට් වෙන්නේ. හැබැයි ඇඟිලි 3ක් කියන එක ඔයාලට තියෙනවනේ. මම කියන්න හදන්නේ මේවා ඔක්කොම 60 80 100 40 කියන ටිකක් ලොකු ඉලක්කම්. ඩීල් කරන්න ටිකක් අමාරුයි. පැහැදිලිද? හැබැයි 3 4 5 2 කියන්නේ චූටි ඉලක්කම්. ඔයාලට වැඩ කරන්න ලේසිද අමාරුයිද? මීට සාපේක්ෂව ලේසි. තේරුණාද? ඇත්තටම මේ අරන් තියෙන සාපේක්ෂ ස්කන්ධ කියලා කියන්නේ එක්කෙනෙක්ව දෙනවා ඔයාලට රෙෆරන්ස් එක විදිහට. මෙන්න මේවා බලා ගන්න කියලා. එයා වගේ අනිත් කට්ටිය කී ගුණයක්ද කියලා ගන්න එක තමයි සාපේක්ෂ ස්කන්ධයක් කියලා කියන්නේ. තේරුණාද? නැත්නම් හිතන්නකෝ ඔයා කෑම එක රස කියනවා කියලා. දැන් ඔයා මොකක් හරි කෑම එකක් මං කන්න දුන්නාට පස්සේ අපි හිතමු මං ඔයාලට අයියෝ ශදනකී. පොඩ්ඩක් අහන්නේ කලිසම උස්ස මටත් පේනවනේ ඒවා. හරි. එක්කෙනෙක්ව අපි හිතමුකෝ මං ඔයාලට මොන හරි කෑම එකක් දුන්නා කියලා. මම ධනුෂ්කට දෙනවා කියලා හිතන්නකෝ යෝගට් එක. කවුද බීරි කියන්නේ? බීරි දෙන්නේ නැහැ. මම ඔයාලට දෙනවා යෝගට් එක. යෝගට් එකක් දීලා ධනුෂ්කගෙන් මං අහනවා ඒක කන්න කියලා. ඒක රසද නැද්ද කියලා. ඒතර ධනුෂ්කෝක කාලා එක්ක රසයි කියනවා නැත්තම් රස නැහැ කියනවා. පැහැදිලිද? ඒක එයා කියන්නේ එයාගේ ඔළුවේ තියෙන දෙයකට සාපේක්ෂව. ඒ කියන්නේ එයා මීට කලින් කාලා තියෙන යෝගට් එකක් ඇත්තටම මතක් කරගන්නවා. ඒක මතක් කරගෙන ඒකේ රසට සාපේක්ෂව තමයි ධනුෂ්ක කියන්නේ දැන් කාප එක රහයිද නැද්ද කියලා. තේරුණ නැද්ද ශෝන්ගේ වාට ඒත්? හරි. තේරුණ නැත්තම් තව ටිකක් මේක සරල කරන්න. හරිද? අපි හිතමුකෝ තේ එකක් බොනකොට සීනි හැඳි කීයක් දානවද? සීනි හැඳි 4ක්. ඔයා සීනියකට තේ දාගෙනද බොන්නේ? يعني ගෙදර සීනි බාස්කට් එක දෙන ඒකට තේ ටිකක් දාලා බොනවා. සීනි හැඳි 4ක් දාන්න හොඳ නෑ ශෝදනකී. බඩ එනවා ඔයාලගේ ගාවට. මම හිතුවේ සර් මගේ බඩේ පුතු පැටියෙක් කියලා. බලහද සීනිද? නෑ සීනි එච්චර දාන්න එපා. මේ ඔයාලට කෙට්ටු වෙන්න ඕන නම් ෆුඩ් සයන්ස් කරන මිනිස්සෙක් විදිහට කියන්නේ. කෙට්ටු වෙන්න ඕන නම් බොන තේ ප්‍රමාණය හෝ තේ වලට දාන සීනි ප්‍රමාණය අඩු කරන්න සාපේක්ෂව කෙට්ටු වෙනවා. ඒ කියන්නේ දවසට තේ 3ක් බොන මිනිස්සෙක් එක තේ එකකට සීනි ග්‍රෑම් 5ක් දානවා නම් එක දවසට තේ වලින් විතරක් සීනි ග්‍රෑම් කීයක් එනවද? 15ක්. සීනි ග්‍රෑම් 15ක් කියන්නේ සාමාන්‍යයෙන් බත් වලින් හිතුවොත් බත් ග්‍රෑම් 300ක් 400ක් විතර වේලක විතර බත්. ඒකෙන් එන සීනි ප්‍රමාණයට වගේ මට ඉලක්කම් හරියට මතක නැහැ. ඒ හා සමාන සීනි ප්‍රමාණයක් තේකින් එනවා. ඒ හින්දා මේ තේ බොන එක චුට්ටක් අඩු කරන්න ඔයා කෙට්ටු වේවි. බඩ ටිකක් අඩු වෙයි. කෙට්ටු නෙමෙයි. හරි. ආපහු back to the lesson. අපි දැන් ශදනකීට සීනි හැඳි 4ක් දාලා ශදනකී තේ බොන්නේ. ගෙදර තේ හැන්දෙන්ද තේ හදන්නේ නැත්නම් මේස හැන්දෙන්ද? තේ හැන්දක්. එහෙනම් තේ හැන්දි 4ක්. තේ හැන්දක් කියන්නේ මට හිතා ගන්න බෑ ඉතින් කොච්චරක් වා සීනි දානවද කියලා. අපි හිතමුකෝ මම ශදනකීට දෙනවා කියලා සීනි හැඳි 3ක් දාපු තේ එකක්. හරිද නෙත්සර්? නෙත්සර් උගේ නම. සීනි හැඳි 3ක් දාපු තේ එකක් දෙනවා කියලා හිතන්නකෝ. ශදනකී මගේ තේ එක බීලා තේ එකේ පැන් රස ඇති කියයිද මදි කියයිද නැත්නම් හරි ගානට තියනවා කියයිද? මදි කියනවා. ඇයි මදි කියන්නේ? එයා 4ක් බොනවා. දැක්කද? එයා රෙෆරන්ස් එක හදාන තියෙන එයාගේ ඔළුවේ. එයාගේ ඔළුවේ එයා සම්මතයක් හදාන තියෙනවා මට්ටම තමයි සීනි හැඳි 4 කියලා. ඒතර ශදනකී ඊට සාපේක්ෂව තමයි කියන්නේ තේ එකක් පැන් රහයිද පැන් රස අඩුයිද කියන එක. තේරුණාද කියන එක? තේරුන්නේ නැද්ද? සාපේක්ෂයක් හදාගන්න. නැත්නම් අපි හිතමුකෝ මම අහනවා නෙත්මි උසයිද මිටිද කියලා. එතකොට ඔන්න ඔයා නෙත්මි දිහා බලලා කියනවා උසයි හෝ මිටි කියලා. කවුද රෙෆරන්ස් එකට ගන්න? ගොඩක් වෙලාවට ඔයා කෙනෙක් උසයිද මිටිද කියලා කියන්නේ ඔයාව රෙෆරන්ස් එකට අරගෙන. මට සාපේක්ෂව තමයි මම කියන්නේ. මට සාපේක්ෂව නෙත්මි උසයි නම් මම කියනවා නෙත්මි උසයි කියලා. මට සාපේක්ෂව නෙත්මි මිටි නම් මම කියනවා මොකක් කියලාද? මිටි කියලා.
පැහැදිලිද? දැන් මේ ධනුෂ්කට එහා පැත්තේ කොළ පාර ටී-ෂර්ට් එකක් අඳගෙන කොල්ලගෙන් මන් නෙත්මි උසයිද කියලා ඇහුවොත් ඌ කියේ නෙත්මිගේ උස එහෙම කියලා. හරිද? හැබැයි සනුකිගෙන් ඇහුවොත් එමේ නෙත්මි උසයිද කියලා ඔයාගේ කොට කීයද කියලා වගේ තමයි සනු කියන්නේ. උස කීයද කියලා අහන්නේ නැහැ. මම කියන්න හදන්නේ රෙෆරන්ස් එක. එක ඉලක්කමක් අපිට දෙනවා. එක මොඩියුල් එකක් අපිට දෙනවා. අරු හෙක් කරගෙන ස්තන ග්‍රන්ථිය පෙන්නනවාද මට බොත්තමකුත් අරගෙන? හරිද? මේ අපි එක මොඩල් එකක් අපි ඔළුවේ හදා ගන්නවා. මේ පාඩම මෙච්චර පැහැදිලි කරන්න මේක ඕන නිසා එක මොඩියුල් එකක් මොනවද කන්නේ කටේ දාන ඇට දෙපැත්ත ඔයාලා ගණන් ගන්න එපා. උන්ට පිස්සු. ඔයාලගේ පන්ති ඉවර කරන දවසට ගොඩක් වෙලාවට මෙයාලා හැමෝම මම ඔයාලට පෙන්නනවා. ඔය ශදනකී කියන නම එහෙම මතක තියාගන්න. එදාට අපි හම්බෙමු. හරිද? එතකොට සමහරට මේ හෝල් එක වෙනස් වෙලා තියෙයි. එහෙම වෙනස් වෙන්න පුළුවන් දේවල්. මේ හරිද? මේක පාට කරනවා කියන්නේ එදාට මම මේ බිත්ති ගාන කළු පාටි. එතකොට සමහරුන්ගේ සුදු පාටට පෙනේ. මාත් සුදු පාටට පෙනේ ඊට සාපේක්ෂව. හරි. මේ ඒකට නැහැ. අහපන්. මොකක්ද දැන් මම කියන්න ගියගත් අමතක වුණානේ. අමතක වුණා මට කී හිටපු එක. මොකද්ද මම කී හිටියා උසාට? උස කොට කතාව. හරිද? එතකොට මම කියන්නේ අපි හැම වෙලේම දෙයක් මනින්නේ රෙෆරන්ස් එකක් ඔළුවේ තියාගෙන. ඔයාගේ රෙෆරන්ස් මොඩියුල් එකක් තියෙනවා. දැන් මම කෙනෙක්ව පෙන්ලා සුදුයිද කළුයිද කියලා ඇහුවොත් එහෙම ඔයාගේ ඔළුවට එනවා එක රෙෆරන්ස් එකක්. ඒකට සාපේක්ෂව තමයි එයා සුදුයිද කළුයිද කියලා කියන්නේ. දැන් සමහරවිට චමුදි කළුයි කියලා කියන කෙනෙක්ට, ඒ කියන්නේ චමුදිගෙන් මම අහනවා මිනිස්සෙක් පෙන්ලා මෙයා කළුයිද සුදුයිද කියලා. ඒතකොට සමහරට එයා ඒ මිනිස්සයා දැක්කහම එයා කළුයි කියලා කියයි. හැබැයි මට සාපේක්ෂව ඒක නා සුදු වෙන්න පුළුවන්. මොකද මෙයා සුදු කෙනෙක්නේ. එහෙනම් එයා සුදුයි කියලා කියන්නේ එයාට වඩා සුදු කට්ටියට. එයාට වඩා පාටින් අඩු හැමෝටම එයා කළුයි කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ සීන් නැත්තා වෙන්නේ. පැහැදිලිද? චමුදි සුදුයි කියන කෙනෙකුයි ශදනකී සුදුයි කියන කෙනෙකුයි එක්කෙනෙක් නෙක දෙන්නෙක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම කළුයි කියන කෙනෙක් මම සුදුයි කියන කෙනෙක්ට මෙයා කළුයි කියලා කියන්න පුළුවන්. රෙෆරන්ස් තියෙන එක තැන්වල. එතකොට මෙතනදී ඔය දැන් මෙන්න මේ වගේ ඉලක්කම් එක ඩීල් කරන්න අමාරු නිසා. හරිද? ලබන අවුරුද්දේ ලෝක රූ රචන අනිවාර්යෙන් මම 90කට විතර මට ෂුවර් එකක් තියෙනවා කළු කෙනෙක්ද සුදු කෙනෙක්ද දෙන්නේ. කළු කෙනෙක් එන්නේ. බලන්න. ආවේ නැත්තම් මම යනවා සිකුරාදා පල්ලියට. ඒ මොකටද? ඒකේ වෙලට බලාගමු. ප්‍රජනනය කියන්නේ නැහැ නේද තාම? පල්ලියට යන්නේ කියලා ප්‍රජනනය කරන්නපම කියලා දෙන්න. හරිද? මෙන්න මේ වගේ ඉලක්කයක ඩීල් කරන්න අමාරුයි. දැන් උදාහරණයක් විදියට මම මේක 18න් ගුණ කරන්න ගියොත් මේක 18න් ගුණ කරන්න බැරි ළමයි ඉන්නවා. ශදනක 1.66 18න් ගුණ කරොත් කීයද උත්තරේ? අන්න ඒකනේ හරි. ශදනකේ 3 18න් ගුණ කරොත් කීයද? ඒ ගුණ කරලා ලේසියක් ගමු. 18 18 කීයද? 18 දෙක 36 36 10යි 56යි 56 8යි 64යි. ඔයාලට ඒක ලේසියෙන් ගුණ කරගන්න පුළුවන්. 18ව 4ක් වගේ ඔයාලට ගන්න 18ව 3ක් ගන්නක ඔයාලට ලේසි. පැහැදිලිද? හැබැයි 18ව 1.66ක් ගන්න කිව්වම ඔයාලට ඒක ලේසිද අමාරුද? ඒක අරට සාපේක්ෂව අමාරුයි. අන්න ඒ හින්දා සයන්ටිස්ට්ලා එකතු වෙලා අපිට ඩීල් කරන්න ලේසි ඉලක්කම් ටිකක් එන විදිහට රෙෆරන්ස් ඉලක්කමක් ගන්නවා. රෙෆරන්ස් ඉලක්කමක් ගන්නවා. රෙෆරන්ස් ඉලක්කම තමයි මෙන්න මේ කාබන් පරමාණුවක් අරගෙන C12 6 කියන සමස්ථානිකය තමයි ගන්නෙ. මේකේ වේට් එකෙන් 12න් එක තමයි රෙෆරන්ස් එක. එතකොට අපි හිතමුකෝ මේ වේට් එකෙන් 12න් එක හොඳට අහගෙන ඉන්න. අපි හිතමුකෝ මේ වේට් එකෙන් 12න් එක කියන එක සාමාන්‍යයෙන් 2.7ක් කියලා. එතකොට ඔයාලට 5.4ක වේට් එකක් තියෙන පරමාණුවක් හම්බෙනවා. එතකොට ඔයා මෙයාට සාපේක්ෂව මෙයා කියනවා නම් 2.7 වගේ මේ කී ගුණයක්ද? දෙගුණයක් කියලා ඔයාලට ගන්න පුළුවන්. පැහැදිලිද? මේ 2.7 5.4 වගේ කැත ඉලක්කම් අයින් වෙලා ගිහිල්ලා ඔයාලට ඩීල් කරන්න ලේසි ලස්සන ඉලක්කම් ටිකක් එනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදියට හයිඩ්‍රජන්ගේ නිකං ස්කන්ධ කියන්න ගියොත් 1.66 මේ ඉලක්කම කැතයිනේ. ඔයාලට වැඩ කරන්න බෑනේ. හරිද? හැබැයි මෙන්න මේ කාබන් වගේ මේක කී ගුණයක්ද කියලා අහුවොත් එහෙම එක ගුණයක්. ඒතර C12 එක 12න් බෙදුවොත් ඒන ස්කන්ධෙට මේක ස්කන්ධ සමාන. ඒක තව ටිකක් ලේසි කරනවා නම් දැන් ඔයාලට ඔකේ මම දීලා ඇති නයිට්‍රජන් ස්කන්ධේ 2.32යි බලා ගන්න 2.32යි 10 ඍණ 26ක් තියෙන්නේ මට මතක විදියට. ඔව් නේද?
මේ තමා නයිට්‍රජන් ස්කන්ධය. කොච්චරක්ද? 2.32 10 26. මේ ඉලක්කමත් එක්ක වැඩ කරන්න ලේසිද අමාරුයිද? අමාරුයි. ඕක මේ කාබන් වගේ කී ගුණයක්ද කියලා අහුවොත් එimhe කෙලින්ම රවුම් උත්තරයක් එනවා කී ගුණයක්ද? 14 ගුණයක්. මගේ ප්‍රශ්නේ සර ඔයාට වැඩ කරන්න ලේසි 2.3 කිරි ඉලක්කම එක්කද නැත්නම් 14 කිරි ඉලක්කම එක්කද? 14 කිරි ඉලක්කම එක්ක. පැහැදිලිද? අපිට වැඩ කරන්න ලේසි වෙන්න එක රෙෆරන්ස් එකක් හදාගෙන එයා වගේ මෙයා කී ගුණයක්ද කියලා අරගෙන තමයි ඔය දෙන්නේ. තව උදාහරණයක් ගමුකෝ. ඕකේ අරන් තියෙනවා ඔක්සිජන්. බලන්න ඔක්සිජන් 2.66යි 10^26ක් තියෙන. හොඳට අහගෙන ඉන්න මේ කියන එක. 10^26. දැන් මේ ඉලක්කම කියන එකත් එක්ක වඩ වැඩ කරන්න අමාරුයිනේ. ඕක කාබන් වගේ කී ගුණයක්ද නැත්නම් කාබන්ගේ 12න් මච්චර හැලි කියන්නේ නැහැ. කාබන් වගේ කී ගුණයක්ද කියලා හොත් එමේ කෙලින්ම වට රවුම් ඉලක්කමක් එනවා කීයයි කියලාද? 16යි කියලා. ඔයාට මේක එක්ක වැඩ කරනකද ලේසි 16 එක්ක වැඩ කරනකද ලේසි? 16 එක්ක වැඩ කරන එක ලේසි. තේරුණාද? එහෙනම් මෙන්න මේ වගේ කැත ඉලක්කම් එක්ක වැඩ කරන්න අමාරු නිසා ඔයාට වැඩ කරන්න ලේසි ඉලක්කම් ටිකක් අරගන්න තමයි මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක හදාගෙන තියෙන්නේ. තේරුණාද? දැන් ඕකේ අමාරු කෑල්ල මේක නෙවෙයි. ඕකේ අමාරු කෑල්ල කියන එක ඔයාලට මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. දැන් හිතන්නකෝ මෙහෙම එකක්. මෙන්න මේක චුට්ටක් හරියට තේරුම් ගන්න. හරිද? දැන් ඔන්න මේ කට්ටියගේ හරි ඉලක්කම් මම දාන්න. ඔක්සිජන් 2.66යි 10^27යි. හරිද? සෝරි 26යි. නයිට්‍රජන් 2.32යි 10^26යි. හරිද? ඊට පස්සේ කැල්සියම් හොඳට බලන්න ඉන්න මේ කියන එක තේරුම් ගන්න. 1.05යි 10^25යි. මේ තමා මෙයාලගේ ඇත්ත ඉලක්කම්. මේ කෙනෙක් ගත්තොත් කොච්චරක් බරයිද කියලා තමයි දාලා තියෙන්නේ. හරිද? මං කාබන් ස්කන්ධය ගන්න. අපි කාබන් ස්කන්ධ නිකන් දාගමුකෝ 8.3 4 10^26ක් විතර කියලා. නිකන් ඉලක්කමක් මේක. මේක නිකන් ඉලක්කමක්. මේකත් එක පටල ගන්න හදන්න එපා නිකන්. මම x 10^26 කියලා දාමුකෝ. x වතාවක් 10^26 කියලා. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා වගේ මෙයා කී ගුණයක් බරයිද කියලා ඇහුවොත් එහෙම 16 ගුණයක් බරයි. මෙයා වගේ මෙයා කී ගුණයක් බරයිද කියලා ඇහුවොත් එහෙම 14 ගුණයක් බරයි. මෙයා වගේ මෙයා කී ගුණයක්ද කියලා ඇහුවොත් එහෙම 40 ගුණයක් බරයි. ඔක 12න් කතාවක් තියෙන එක පස්සේ තේරුම් කරන්න. පැහැදිලිද? දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ තියෙන කැත ඉලක්කම් වලට වඩා මේ ආපු ඉලක්කම් එක වැඩ කරන ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? ලේසි වෙලා තියෙන්නේ. පැහැදිලිද? දැන් මේ 16 කියන්නේ ඔක්සිජන්ගේ ඇත්ත ඉලක්කම නෙමෙයිනේ. 16 කියන්නේ මොකද්ද? මෙයාට සාපේක්ෂව ඔක්සිජන් කී ගුණයක් බරයිද කියන එක. ඒතර ඔක්සිජන්ගේ ඇත්ත මේ ඉලක්කම වලට හොයාගන්න ඕන නම් මොකද්ද කරන්න වෙන්නේ? නෑ. මෙන්න මේ තියෙන එක මේකෙන් මොකද කරන්නේ? ಗುಣ කරනවා. මොකද මේ ඉලක්කම හිතන්නකෝ 40 කියන එක 20 වගේ කී ගුණයක් බරයිද? දෙගුණයක්. කොහොමද ඔය ගත්තේ? 40 20ෙන් බෙදුවා. එතකොට වඩාව දෙගුණයක් බරයි කියලා. පැහැදිලිද? මෙයා වගේ මේක 16 ගුණයක් බරයිලු. එහෙනම් මේ තියෙන ඉලක්කමෙන් මේක බෙදුවාම නේ 16 කියන එක ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? එතකොට ඔයාලට මේ 16 කියන කෙනාගේ ඇත්ත ඉලක්කම ඕන නම් මොකද කරන්න තියෙන්නේ? මේ ඉලක්කම මෙයාගේ එකෙන් ගුණ කරන්න. එතකොට ඔයාලට ඇත්ත ගාන ගන්න පුළුවන්. තේරුණාද? ඇත්ත ගාන කවුරුරි ගත්තොත් එහෙම හදලා පෙන්වන්න පුළුවන්. නැත්තම් ගමේ ගොඩේ ලේසි විතර අපිට හදනවා නම් සාපේක්ෂ ස්කන්ධ වලින් නැත්තම් මෙයා වගේ මෙයා කී ගුණයක්ද කියන එක පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. පස්සේ තමයි මේ කාබන් තෝරගන්නේ, මුල් කාල තෝරගන්නේ හයිඩ්‍රජන්. ඒ කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න ඕන නම් එන්න එලෙවල් කෙමිස්ට්‍රි මම උගන්වනවා ලබන අවුරුද්දේ. ඉස්සෙල්ලාම ක්ලාස් පටන් ගන්නවා ලැබ් නෙට් එකේ. ඊට පස්සේ කුරුණෑගල සියොන් සිප්පි. හරි. මේ බලාගන්න කිසියම් පරමාණුක ස්කන්ධයේ C12 පරමාණු ස්කන්ධයේ 1:12 දරන අනුපාතයේ අදාළ පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වේ කියලා කියනවා. හිස්තනක් තියෙනවා. ඒ හිස්තනේ මේක ලියාගන්න. ලියාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ඔයාලා විභාගෙ ලියන්න ගන්න කලින් මම වෙන ක්ලාස් එක ක්ලාස් කරනවා. මේක නතර කරන්නේ නැහැ. මේක නතර කරන්නේ නැහැ. මේක කරන ගමන් වෙන ක්ලාස් එක ක්ලාස් කරනවා. ඔයාලා එතකොට කැමති නම් ඔයාලට ඒකට එන්නත් පුළුවන්. නැත්නම් මේකෙම ඉන්නත් පුළුවන්. ඒකට આવොත් පහන්දි ලස්සන කොල්ලොඩයක් එහෙම බලලා නේද? ඒ නඹල ඒකට එන්න එපා. බල මේකටම වෙලා හිටපල්ලා. පරමාණු ස්කන්ධය. මේකට දී ඇති පරමාණු කියලා මම දෙනවා සාමාන්‍යයෙන්. දී ඇති පරමාණුවේ ස්කන්ධය
අපරාධ අපූර්වට අද YouTube ස්ට්‍රීම් එකක් දෙන්න තිබ්බේ. C126 මේ සමස්ථානික කියන ඒවා දැන් මතකද? මොකක්ද සමස්ථානික කියන්නේ? එන ඔව් කිව්වේ. මේ අද පේපර් එකක් දෙන්නේ නැහැ හේතුව ලබන සතිය වෙසක්නේ. ඩිස්කස් කරන්න බෑනේ. ලබන සතිය දෙනවා. ඒ කියන්නේ වෙසක්කේට පස් සතිය දෙනවා. එකොළහ කට්ටිය කැමති නම් අර ටියුට් එකේ තියෙන අලුත් ගණන් ටික try කරන්න. මේ සූත්‍රය ලියා ගන්න. මෙයට ඒකක නොමැත කියලා තියෙනවා වුනේ. මෙතනත් කිලෝග්‍රෑම් මෙතනත් කිලෝග්‍රෑම් එක පස්සේ කියලා දෙන්න. මෙයට ඒකක නොමැත කියලා තියෙන එක highlight කරගන්නකො. ඔයාලට රසායනික සමකයේ ගණන් හදවන්න තියෙනවා මේ 11 ළමයින්ට. ඊට පස්සේ කවුරු හරි ළමෙක් මට මතක නැහැ මම දන්නේ නැහැ චිට් ඉස්සරහට එනවනේ. හරිද? ළඟදී ඒ වගේ චිට්ස් ආවේ නැහැ. මම උඹලා මට අර චිට්ටයක් කියලා දීවා මම දන්නේ නැහැ කවුද එව්වේ කියලා අර මේ මොකක් හරි දඟකාර කටකාර සීන් එකක් කියලා තිබ්බේ. ඒක මම දැම්මා මගේ platform දෙක වීඩියෝ එක viral. හරිද? Facebook එකේ වීඩියෝ එක මම හිතුවට වඩා ඉක්මනට ගියා. සානෙන් පැයකට views 10000 විතර reach කරා. පැයක් ඇතුලේ TikTok එකත් එහෙමයි. අද උදේ බලද්දි දෙකම සාමාන්‍ය viral වෙලා තියෙනවා. හරිද? ඒක ලියපු කාට හරි මට credit එක දෙන්නවත් විදිහක් තිබ්බේ නැහැ. ඒක ලියපු කාට හරි thank you. ඔයා හින්දා අන්න මගේ වීඩියෝ වගේ දුවනවා හොගාලා මට ගෑලම මැසේජ් එහෙමක් දැම්මා. ඔයා කටකාරයි තමයි කියේ. හිරුණි අක්කා උඹලට බැනලා තිබ්බා කමෙන්ට් එකක් දාලා. මුන් උඹට බටර් ගන්නවා සර් කියලා. හරි. thank you. ඒවනේ චිට් බං ආයේ. ඒව තමයි එන්න ඕනේ. ඊට පස්සේ Facebook page වල එහෙම උඹලගේ චිට් වලට උත්තර දීපුවා යනවා කියපන්කො නවත්තන්න බැරි විදියට. මාව කට්ටිය මෙන්ෂන් කරනවා මේ උඹේ වීඩියෝ තියෙනවා තැන් තැන් වල කියලා. අර කවුරු හරි මේ one side love ගැන හපුවක් තිබ්බ නේද? ඒක ගිහින් තියෙන තරම්ද? ඒක pages ගිහින් තියෙනවා මගේ official account එකෙන් දාන්න බෑ. වීඩියෝ මේ ගැලවෙනවා. copyright වදිනවා මට. මට copyright වදිනවා. අනිත් උන් දාලා මට කලින්. හරිද? එහෙනම් ඒව අහපු කවුරු හරි මන් දන්නේ ඒව කවුද එව්වේ කියලා. ඔයාලා ලෝක පූජිත කරලා තියෙන්නේ මාව. හරි. ශ්‍රේෂ්ඨ හැකි කවුරු හරි ලස්සන අය මට මතකයි පන්තියේ ලස්සන චිට්ටයක් ආවා. හරිද? අපේ මල්ලිට ඒක එඩිට් කරන්න කම්මැලි කියලා ඌට හොයාගන්න බෑ කියලා ඒක අයින් වෙලා ගියා. කවුරු හරි ලස්සන සින්දුවක් කියලා තිබ්බා. මේ ලියපු එකක්. මට මතකත් නෑ දැන් ඒ සින්දුව මොකක්ද කියලා. 11 පන්තියෙන් ඒක. මට මතක නෑ අපේ මල්ලිට මං කිව්වා මෙහෙම චිට්ටයක් ආවා කෝක පොඩ්ඩක් බලලා එඩිට් එකට ඒ සින්දුව ගන්න එක ලස්සනයි කියලා. ළමෙක් ලියපු එක. shit මතක නෑ මට ඒක. ආයි ඉතින් ඒව හොයන්න බෑ. මතක තියෙනවා නම් ඉතින් කෑලි කියනවනේ. කෑලි කියන්නවත් මතක නෑ. හරි පටන් ගමු. දැන් එහෙනම් හදන්න වැඩ කරන්න ගන්න තියෙන්නේ. මගේ මේකේ කෑලි තියෙන්නේ. ප්‍රශ්නාංක 3. sorry 2. ප්‍රශ්නාංක 2. කවුරු හරි ඒ චිට් ලියන ළමයි, චිට් එවන ළමයි, ප්‍රශ්න අහන ළමයි ඔයාලට thank you. ඔයාලා හින්දා තමයි ඉතින් මම දෙයක් දන්නවා කියන එක හරි එළියට එන්නේ උඹලා මගෙන් එහෙම අහන හින්දානේ. නැත්නම් මම ඕවා කියන්න යන්නේ නැහැ නේ කාත් එක්ක. උඹලගේ යගේ. නෑ, ගෙන උඹලා හින්දා තමයි මම ඒ ක්‍රෙඩිට් එක ළමයින්ට දෙනවා. උඹලා අහපු ප්‍රශ්න හින්දා තමයි මගේ සෝෂල් මීඩියා ටික ග්‍රෝ වෙලා තියෙන්නේ. මේ වෙද්දි මම මගේ TikTok, YouTube, Facebook කියන තුන ගත්තොත් 1,20,000ක් විතර මිනිස්සු මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ඔක්කොම උඹලා අහපු ප්‍රශ්න වලට මම දීපු උත්තරෙන් දාපුවා. එහෙනම් ඒකේ භාගයක් ක්‍රෙඩිට් එක මට එනවා. මොකද මම උත්තර දෙන්නේ. උඹලා නෙවෙයිනේ. ඉතින් ඒ ක්‍රෙඩිට් එක මම නිහතමානීව බාර ගන්නවා. උඹලටත් ඔය පොඩි ක්‍රෙඩිට් එකක් දෙනවා උඹලා ප්‍රශ්න අහපු ඉඳලා. නෑ ඔයාලටත් ඒ ක්‍රෙඩිට් එක දෙනවා. Facebook එකේ 55,000ක් වෙලා තිබ්බා. TikTok එකේ 50,000 ආපුවම අපි ක්ලාස් එකේ කේක් එකක් කපමු. 50යි කේ කියලා දාලා TikTok බැජ් එකයි Facebook බැජ් එකයි දාලා කේක් එකක් කපමු. කේක් එක උඹලා කාපල්ලා ඊට පස්සේ. ආසහ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි අනේ සමා වෙන්න. මම දකින්න උඹලත් ඔය කප දානවා. කුණු හරප එහෙම දාන්න එපා. දැම්මට කමක් නැහැ හරිද? ඒව දාන්න එපා. ඒව දැම්මුත් එimhe ඉවරයි. ඉතින් සමහර උඹන් අර අකුර එඩිට් කරලා අරන් කුණු හරප හදනවා. වීඩියෝස්. ඒකයි වැඩේ. මොනවද ගුලිද? චිට්ට ඇවිල්ලා. බීඩි ඉල්ලලයි ඒව නම් ඉල්ලන්න එපා. ඒව දෙන්නේ නැහැ. ඒ පාර මොකද්ද? සර් ඇත්තටම කෑල්ලක් නැද්ද සර්? අද දවසට මේ ප්‍රශ්නේ මගෙන් අහපු දෙවෙනි වතාව.
නෑ තාම නෑ. හූ රැවටුණානේ. 7 වෙනිව තමයි මේ පන්ති රැවටිච්ච. හරි. දෙවෙනි ගාන හැදුවද? හදන්න මේ සූත්‍රයෙන් හදන්න තියෙන්නේ. දෙවෙනි ගාන. දෙවෙනි ගාන. ওই සූත්‍රය. දෙවෙනි ගාන හදන්න. ප්‍රශ්නාංක 2. M පරමාණුවක ස්කන්ධය C12 කී තියෙන්නේ? ඒක හදන්න. දෙවෙනි ගාන. ඉක්මනට හදන්න අපිට වැඩ ගොඩක් තියෙනවා. අඩුතරමේ ගාන කියව ගන්න. ගණන් හදන්න වෙනම පොතක් තියාගන්න කියලා ඉන්නවා. කොග්ගල ප්‍රඥා නෙවෙයිනේ මේ කොග්ගල ප්‍රඥා කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ සර් නේද? එයා ගණන් හදපු කෙනෙක් නෙවෙයි. හරි. කවන්නේ. ආ මාරි කියුරි නෙවෙයිනේ. මේ එකපාර නිකන් උත්තර අරන් හදන්න පොතක් එහෙම තියෙන්න ඕන. මාරි කියුරි කියන්නේ කවුද? මාරි හොයාගත්ත කෙනා. ඔව්. උඹලටනේ මම උගන්වන්නේ. මට අර කවුද කලාවේ බැම්මට තියලා මටයි පස් ගහන්න තිබ්බේ. දවසෙන් රජුරන් නෙවෙයි. මට ගහන්න තිබ්බේ පස්. උඹලට උගන්වනවාට. කලාවේ නැතුණට කමන්න සාරක බැම්මට තියලා මට පස් ගහපල්ලා. වෙන කියන්න දෙයක් නැහැ මට. හරි. හැදුවද? පිස්සුද අපිට ඔය හදන්න නැතිව හැමෝට දැනෙනවා 11 අවසාන කාලේට යනකොට බලන්නකෝ ඈ. ඔයාට ඊවට කක්ක චූ පැත්තෙන් ගිහලා චූ යන්නේ කක්ක පැත්තෙන්. බලන්නකෝ ඈ මොකද වෙන්නේ කියලා. හරි දෙවනි ගාන උඹලවක හදන්නේ නැති මම හරි හදනවා. කරන්න ඕන වැඩ ටික මම කරනවා. ඔයා කැමති නම් පාස් වෙන්න නැත්නම් ෆේල් වෙන්න. ඔන්ලයින් ළමයි මම හිතනවා ඔයාලා හදන්න නැති කියලා. කාබන් M පරමාණු ස්කන්ධයේ කාබන් පරමාණුවෙන් 6 ගුණයක්ලු. එතකොට කාබන් පරමාණුව කියන එක මෙහෙම තියෙනවා නම් ඒකේ ස්කන්ධයේ x නම් M කියන කෙනා ඒ වගේ 6 ගුණයක් කියන කොච්චරක්ද? 6යි x. හරි. M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපස් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ දී ඇති පරමාණුවේ ස්කන්ධය බෙදීම C12 6 ස්කන්ධයේ වතාවක් 1/12. ඒතර දී ඇති පරමාණුව M එයාගේ ස්කන්ධය 6x C12 පරමාණු ස්කන්ධය x කියලා ගත්තා. ඒකෙන් 1/12. ඒතර x to x කැපිලා ගියාම 12 වරක් 6 කීයක් එනවද? 72. ඔන්න පළවෙනි ගාන මං හැදුවා. ඔය වගේ තව ගානක් තියෙනවා තුන්වෙනි ගාන. සෝරි දෙවෙනි ගාන මං හිතුවා තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන හදන්න. දැන් එකක් මං හදද්දි බලන්න හිටියා නම් ඔයාලට තුන්වෙනි ගාන හදන්න පුළුවන්. නැත්නම් ඉතින් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ. තුන්වෙනි ගාන හදන්න. 3. ඔහේ ඉන්න එපා මෝඩෙක් වගේ හරිද? ඔයා මෝඩෙක් කියලා මම දන්නවා. ඔයා try කරන්න වගේ මෝඩකම චුට්ටක් උඩට ගන්න එක. දස මෝඩෙක් වෙන්න නෙවෙයි. මෝඩකමින් චුට්ටක් මාරි කමුද? මාරි නෙමෙයි ඉන්න කේක් කපමු. මගේ TikTok එක 49500යි. තව 500යි වුණ 50000 වෙන්න. ලබන සතිය වෙනකොට කොහොමත් 50000 වදිනවා. ඒතර අපි කේක් කනවා. මොන කේක්ද කන්නේ වශික? මොන කේක්ද හොඳ? කහ පාටින් අයිසින් කරපු ඕන එකක්. එහෙමද? තැඹිලි. නෑ තැඹිලිත් නෙමෙයි. හරි ටක් ගාලා තුන්වෙනි ගාන හදන්න. දැන් දෙවෙනි ගාන හදලා තුන්වෙනි ගාන හදන්න බෑ කියන්නේ ඔයා ඉතින් ෆේල් ඉතින් ආය. කතා කරලා වැඩක් නෑ. එහෙම බැරි වෙච්ච ළමයි මේ වෙනකන් ඉඳලා නෑ. ඔයාලට පුළුවන් පළවෙනි ළමයා වෙන්න. අසර් එහෙනම් මම වෙලා ඉවරයි මේ වෙද්දි. හොඳයි. අපි හදන්නේ උඹ ඕනනම් හදපන්. අපි හදන්නේ. ඒ කවුද? මොකද වැටුණා කියලා කවුරු හරි. හරි. කෙලින්ම පළමු පොලිමට එන්නේ ගැම්මට. ඒකට අරු අවසාන පොලිම ඉඳගත්තා. චමුදියක් ගාව ඉඳ ගන්න ලැජ්ජයිද ඔයාලට?
චමුදියක ගණන් හදනවනේ සර්. එතකොට මට නිකන් ඒක හරියන්නේ නැහැ සර්. අපි නාරං කන දොඩම් වල ඇට අරින ඒවා ගැන අපි කරන්නේ. ඒ අක්කලා කරන්නේ ගණන් හදන ඒවා. අරක පුළුවන්ද මේක පුළුවන්ද අහනවා. මට ඒවා හරියන්නේ නැහැ සර්. හරි තුන්වෙනි ගානට උත්තර තුන්වෙනි ගානට උත්තරයක් ගත්තද? කීයද ආවේ? කීයද ආවේ ශතනකි? තුන්වෙනි ගානට 6. අර ෂුවර්ද? ඔන්ලයින් හදාන යන ඉස්සරහට. C පරමාණු ස්කන්ධයේ 12 පරමාණු 0.5 ගුණයක්ලු. හරි. එතකොට මම ඉතින් මේ බෝඩ් එකේ මේ ටික මකලා ගන්නම්. මේ ටිකත් මකමු. Z කියලා පරමාණුවක් ඉන්නවලු. සෙත්නි කරන්ට් එක තියෙනවද පැටිය වල? එහෙනම් කමන්න. අපිට විතරක් නැති වෙනවනේ ප්‍රශ්නේ. මෙයාගේ ස්කන්ධය දැන් මෙයාගේ ස්කන්ධේ කාබන්ගේ ස්කන්ධේ x නම් මෙයා කොච්චරද? පහන්දි. මේ මෙයා x නම් මෙයා කොච්චරද? 0.5යි x. හොඳ බබා. හොඳ පැටියෙක් දැන් දැනුම මෝරලා තියෙන ඔළුවේ. එතකොට දී ඇති පරමාණු ස්කන්ධයේ 0.5යි x. හොඳයි. කාබන් පරමාණු ස්කන්ධයේ x ඒකවතාවක් 1ට 12 x ට x කැපිලා ගියා 12 60යි 6.0 අම්මට සිරි වෙනවනේ. බලයකෝ හරිනේ. වැඩ. හතරවෙනි ගාන. 4. මේ ඔන්ලයින් ළමයි හදාන යන්න ඔයාලා ඔය විදිහට හදාගෙන යන්න ප්‍රශ්න අංක 9ට එනකම්. 9 හදන්න පුළුවන් නම් ඔයා සාපේක්ෂව වැඩෙක්. 9 හරි උත්තරේ චමුදි. ඔයාලා ඒකේ තියෙනවද? හදන්න. අතන ටියුට් එකක් තියෙනවා. තව එකක් ඕන නම් දෙන්න. ඕ තියෙනවනේ. හදන්න. මේකෙන් බලන්න ගණන් ටික හදන්න. අන දෙකක් තියෙනවා. හරි හදන්න දැන් ගොඩක් අය හදනවා. සර් අද ෂෝ එක බලන්න යනවද? කොහෙද බං? මම ඉතින් මෙහෙ නෑ මම. දැන් ගෙන්දගම් පොළොවේ ඉන්නේ. කොළඹ. ඔයාලා යනවද බලන්න? එහෙනම් ඉතින් මං එන්න ඕනේ නෑ. ඔයාලා යනවා නම් කියන මාත් වෙනවා ඔයාලත් එක්ක. ඉන්නකෝ. ඔච්චර කරාත් ඔච්චර තමයි වැඩක් නැහැ. දැන් පැයක් ගියානේ. සමහර උන්ට 6.44 1.99 බෙදා ගන්න බෑ. බලාගනි. ඔයාලට නිවන තව දුරයි. හරිද? මට උඹලට කියන්න තියෙන මේ විශේෂයෙන් මට වඩා කියන්න තියෙන ඔයාට 4 වෙනි ගාන එහෙම හදාගන්න බැරි වුණා නම් පන්ති නම් කට් කරගන්න එපා. පන්ති කට් කරගන්න එපා. මොකද ඊගාව අවුරුදු 2026 නේ. 2028 වෙනකොට මේ කුරුණෑගලට නිකන් සයන්ස් ගණන් ලොකම ගුරුවරයා වෙනවා මම. හරිද? නිතරගේ. එහෙනම් ඔයාට මගෙන් ඉගෙන ගන්නත් බෑ කියන්නේ අය බෑ තමයි. 2030 වෙද්දි කෙමිස්ට්‍රි ඒ ටික තමයි. මේ කැල්සියම් පරමාණුවක් තියෙනවා ස්කන්ධ 6.4යිලු. දර දී ඇති පරමාණුව කැල්සියම් නේ. එයාගේ ස්කන්ධ 6.4යිලු. 16 වෙනි 26. හරි. C12 පරමාණු ස්කන්ධය මන් දීලා තියෙනවා කොච්චරද? 1.99යි 1.99 10 වෙනි කීයක්ද? 26යි කිලෝග්‍රෑම්. මේක ස්කන්ධෙන් කොච්චරද ගන්න ඕනේ? 1ට 12ක්. ඉතින් මේක සුළු කරා නම් ඔයාලට උත්තරේ එනවා. මේක සුළු කරගත්තද? බලමු. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් මොකද වෙන්නේ? කැපෙනවා. 10 වෙනි 26ට 10 වෙනි 26 කැපෙනවා. මේ බෙදීම 12 උඩට යනවා. එතකොට 6.64 ගුණ කිරීම 12 බෙදීම 1.99. ඔහොමනේ එන්නේ. හරිද? මම ඔයාලට කියන්න හදන්නේ මේක 1.99න් බෙදුවොත් වැඩේ ටිකක් වාත වෙනවා. 1.99 ආසන්නව කීයට සමානයිද? 2ට සමානයි. මේක අයින් කරලා 2 දාගන්න. 2 1යි. ඔයාලට උනම් මේක 2කින් බෙදන්න පුළුවන්. 2 කීයද? 6යි. හරිද? 6 වරක් 4
24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි 6 වරක් 6 36යි 2යි 38යි 3ක් මෙහෙට ගියා 6 වරක් 6 36යි 3යි 39.8යි 4. ඊට වඩා චුට්ටක් අඩු උත්තරයක් එනවා. මොකද 1.9යි 9කින් බෙදෙන තිබ්බක අපි දෙකෙන් බෙදුවේ. එහෙනම් එන උත්තරේ මීට වඩා ටිකක් අඩුයි වෙන්න ඕනේ. 39.8යි 4ට ආසන්න උත්තරයක් තියෙන කීයද? සෝරි අඩු නෙමෙයි වැඩි උත්තරයක් වෙනවා. මොකද 40.04 උත්තරේ මොකද දෙක වෙනකොට 1.99 නේ. ඒතර දෙක කියන ලොකු ඉලක්කම 1.99 ඊට වඩා චූටි. එහෙනම් හම්බෙන උත්තරය ලොකු වෙන්න ඕන. ආසන්න උත්තරේ කීයද? 40.04. දැන් ඒ ටෙක්නික් එක පාවිච්චි කරලා පස්වෙනි ගාන හදන්න. ඔයාලට මගේ හරි මේ ටෙක්නික් එක පාවිච්චි කරලා 1.99 දෙක දාලා පස්වෙනි ගාන හදන්න. පුළුවන්. ඔයා හිමියට ඉගෙන ගන්න මේක. දැන් අපේ ඉස්කෝලේ මෙහෙම ගණන් හැදුවේ නෑනේ. ඉතින් ඒක තමයි පන්ති එන්නේ. සර් අනිත් සර්ලගේ වගේ නෙමෙයි වගේ ක්ලාස් ෆී වැඩිනේ ඔන්ලයින්. ඔව් ඉතින්. ඒක තමයි මේව හදන්න ඔයාලට. ගෙදර ටියුට් 5ක් 6ක් එනවා. ටියුට් එක ක්වොලිටි. අද ඉතින් අපිට කරන්ට් එක නෑ. ඒ හින්දා අපිට සූම් එක දෙන්න බෑ. සහ මේ ඔන්ලයින් ආපු ගොඩක් උන්ට මාස 2-3 නිකන් හම්බුණා. එක මාසයකට වගේ ගෙවපුවාම ඔය 11 ළමයින්ට විශේෂයෙන් මිශ්‍රණ පාඩම ඉඳන් දුන්නා. මේ මාසේ කියන්නේ මැයි මාසේ ආපු ළමයින්ට මිශ්‍රණ පාඩම ඉඳන් දුන්නා. එහෙම තමයි ඉතින්. ඉගෙන ගන්නවා නම් මම ඔයාලට උදව් කරනවා. සහ සමහර ළමයි ඉන්නවා පන්ති එන්න සල්ලි නැහැ කිව්වට පස්සේ ටියුට් එක දුන්න නැතත් PDF ටික දීලා වීඩියෝස් ටික ඔක්කොම දීපු ළමයි හිටියා. ජනවාරි ඉඳන් මේ වෙනකම් වීඩියෝස් ඔක්කොම හම්බුණා ඒ ළමයින්ට. ටියුට් වල PDF දුන්නේ. ටියුට් වලට සල්ලි යනවනේ බා. ප්‍රින්ටිං කොස්ට් එක වැඩිනේ. හරි හදාගන්න. හදාගන්න ඕන නම් ඉස්සරලම් මේක ලියා ගන්න ඕනේ. දෙවෙනියට මේක ලියාගෙන අවසානට තුන්වෙනියට තමයි මේක ලියා ගන්න ඕනේ. හතරවෙනි ගාන හැදුවා නම් පස්වෙනි ගානවා හදන්න. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. පුළුවන් ඔච්චර අමාරු දේවල් නෙමෙයි. පස්වෙනි ගාන. හරි ඊට පස්සේ මෙන්න මෙතන මේ ඇයි 39.8යි 4 වෙනුවට 40 ඊට වඩා වැඩි ඉලක්කමක් ගත්ත කියලා කාට හරි තේරුම් නැත්තම් හිතන්නකෝ කේක් ගෙඩියක් 3ට බෙදුවොත් එimhe හම්බෙන කෑල්ලක් තමයි මේ තියෙන්නේ. කේක් ගෙඩියක් 5ට බෙදුවොත් හම්බෙන කෑල්ල ඊට වඩා මොකද වෙන්නේ? ලොකුද චූටිද? චූටි වෙනවා. එතකොට ඔයා බෙදෙන සංඛ්‍යාව 3ෙන් බෙදෙද්දි එන උත්තරේ වැඩි 5ෙන් බෙදෙද්දි එන උත්තරේ මොකද වෙන්නේ? අඩුයි. ඔයා මේ බෙදන්න පාවිච්චි කරන ඉලක්කම් වැඩි වෙන්න එන උත්තරේ මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට අපි මෙතන 1.99 වෙනුවට බෙදන්න පාවිච්චි කරේ කීයද? 2. එතකොට එන උත්තරේ මොකද වෙන්න ඕන? ඇත්ත උත්තරයට වඩා අඩු වෙලයි අපිට හරි එන උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඇත්ත උත්තරේ කියන එක එන උත්තරේ මේක. ඇත්ත උත්තරේ කියන එක ඊට වඩා චුට්ටක් වැඩි වෙන්න ඕන. ඒකයි 40ට ගියේ. හරි. පස්වෙනි ගාන හදාන යන්න අද දවසම ගණන් හදන්න තියෙද්දි කොච්චර බලන් හිටියත් ඔච්චර තමයි. 5 උත්තරයක් ආවද? කීයක්ද ආවේ? 13.8 98 කියන්නේ මගේ හිත රිදෙනවා 15.98 කියලා කියන්නේ ඒවා. ඩෙසිමල් පොයින්ට්ස් වලින් පස්සේ අර එක දිගට කියවන්න ඉලක්කමෙන් ඉලක්කමට කියවන්න. ප්‍රශ්න අංක 6 කීයද ආවේ? හැදුවේ නැහැ. 120ක්. හරි 120ක් ආවා. ප්‍රශ්න අංක 7 හරි හදාන යන්න. මේක මම කන්නද? ඔන්ලයින් ළමන්ට අවුලක් නැහැ නේ වීඩියෝ එක නතර කරන්න පුළුවන් නේ. හරි. පුළුවන් හරිද මේවා මහ දේවල් නෙවෙයි. ඔයාලට උවමනාවක් තියෙනවා නම් මේක ගොඩ දාන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ දෙමව්පියෝ බං කොච්චර මහන්සි වෙනවද කියන්නේ ඒ එක තාත්තෙක් එහෙම අපේ මල්ලිට මැසේජ් කරලා තියෙනවා. ඒ මිනිස්සයා ඉන්නේ කුවේට් වල. ඔය මට ඩොලර්ස් වලින් සල්ලි දාන 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්න එයාගේ අම්මා ඉන්නේ ඇමරිකාවල. එයා ආන්ටි සල්ලි දාන ඩොලර්ස් වලින්. ඊට පස්සේ කුවේට් වල තාත්තෙක් ඉන්නවා. ඒ තාත්තා සල්ලි දාන්නේ ඩොලර්ස් වලින්. ඊට පස්සේ කොරියාද කොහෙද ඉන්න ඒ තාත්තත් සල්ලි දාන්නේ ඩොලර්ස් වලින්. ඩොලර් ඉන්කම් 3ක් ඕක. එතකොට ඒ තාත්තා හැබැයි පව් ඉතින් හරිද ළමයි ඉගෙන ගන්න ඒවා නම් මට කෝල් එකකුත් තරම් කතා කරා පර්සනල් නම්බර් එකට. අපේ මල්ලි මට කිව්වට පස්සේ උඹලා හිතනවට වඩා උඹලගේ අම්මලා තාත්තලා උඹලට උගන්වන්න මාර විදියට දුක් විඳිනවා. තොපි හරක් පැටවු ටික මෙතෙන්ට ඇවිල්ලා ඔහේ ඉන්නවා ඉතින්. එහෙම එපා. මහන්සිලා වැඩ කරන්න. ඔයා දන්නේ නැහැ රුපියලක් හම්බ කරන්න කොච්චර අමාරුද කියලා. ප්‍රශ්නාංක 5
m පරමාණු ස්කන්ධය 3.2.3.2යිලු C12 මෙහෙමලු. හරි දී ඇති පරමාණු කොච්චරද දැන් මට හදන්න උදව් කරන්න 2.3.10 කිලෝග්‍රෑම්. කාබන් පරමාණු කොච්චරද 1.999යි 10 කිලෝග්‍රෑම්. මේක වැඩි කරන්න ඕන කොච්චරකින්ද 1.812 කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම්ට 10 28 සුළු වෙලා යනවා. එතකොට මෙතන 12 මොකද වෙන්නේ උඩට යනවා. ඒවා සරල ගණිතය. ඒවා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට උඩට යනවා කියලා තේරෙන්නේ නැත්නම් උඩට යනවා කියලා හිතා ගන්න. 1.99 1.99 වෙනුවට අපි කීයද දාන්නේ 2. එතකොට මෙතන 2 ඒවා 1යි මෙතන 2 ඒවා 6යි. 6 වරක් 2 නියමයි 1 දැම්මා 6 වරක් 3 18 1යි 19 9 දැම්ම 1යි 6 වරක් 2 12 1යි 13යි. එන උත්තරෙට වඩා චුට්ටක් වැඩි වෙන්න ඕන. උත්තරයක් තියෙනවද? 13.9යි 8 උත්තරේ 2. ප්‍රශ්නාංක 6 ඔයාලා හදාන යන්න හදාන ගිහිල්ලා මගේ උත්තරات එක්ක ගැලපෙනවද බලන්න. වැරදුනොත් ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් ළමයින්ට පෝස්ට් කරන්න පුළුවන් හින්දා මම ටග් ගාලා බෝඩ් එක මකනවා. ඔයා අවශ්‍ය දේවල් ටික ලියා ගන්න සහ ඔයත් දැන් මගේ පන්තියේ ළමෙක්. හරි ඔයා මధుශංකර් සර්ගෙන් ඉගෙන ගන්න. හින්දා ඔයාලට බැරි නෑ මේක. කොච්චර ඔයා මෝඩ වුණත් ඔයා මාත් එක්ක වැඩ කරොත් ගේමක් ගහ ගන්නවා. ප්‍රශ්න අංක 6 යම් අණුක ස්කන්ධය දස ගුණයක්ලු. අපි යම් අණුව කියන එක ගමු නිකන් m කියලා. කාබන් මේක නම් මෙයාගේ ස්කන්ධය x නම් මෙයා ඒ වගේ කී ගුණයක්ලුද? 10 ගුණයක්ලු. සාපසහල දෙන්න. එතකොට දී ඇති පරමාණුවේ ස්කන්ධය 10යි x කාබන්ගේ x මේක වතාවක් 1/12. x ට x සුළු වෙනවා 10 වතාවක් 12 කියන උත්තරේ කීයද? 120යි. මේකට උත්තරය ආවද? මේ කට්ටියට මේ උත්තරය ආවද? හොඳයි. ප්‍රශ්නාංක 7ට කීයද ආවේ? හරි. දැකද ගාන චුට්ටක් වෙනස් කරපුවම මොකද වෙන්නේ? බඩ ගාගෙන තමයි යන්න වෙන්නේ. හේතුව මොකද්ද? x නම් අණුවක ස්කන්ධයේ ග්‍රෑම් 7.2.1-23ක්ලු. ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? 1000න් බෙදනවා. 1000න් බෙදනවා කියන්නේ 10^3ක්නේ. කියන්නේ එක බෙදීම 1000 කියනක ඔයාලට ලියන්න පුළුවන් ඕන නම් කොහොමද? එක ගුණ කිරීම 10^3 කියලා. ඇත්තට මේ ඍණ ලකුණ තේරුම මොකද්ද? මෙයා ඉරේ උඩට ආවා කියන එකනේ. තේරුණාද? එතකොට මේකේ මම දීලා තියෙන්නේ 7.0 මට මතක විදිහට 7.2යි ගණන් නේද? 7.2.1යි 10^23යි ග්‍රෑම්. ඒතර කිලෝග්‍රෑම් කරන්න නම් මේක මොකද කරන්න ඕනේ? 1000න් බෙදන්න ඕනේ. නැත්තම් කරන්න පුළුවන් දේ තමයි 10^3න් ගුණ කරන්න ඕනේ. මම 10^3න් ගුණ කරන්නම්. ඒත් ඕකමනේ. එතකොට පාද සමාන අවස්ථාවලදී දර්ශක මොකද වෙන්නේ? ඈ? එකතු වෙනවා. ඒතර 10^23ට තව 3ක් ඍණ 3ක් එකතු වුණාම ඔක්කොම කීයද? 10^26යි කිලෝග්‍රෑම්. 10^26යි කිලෝග්‍රෑම්. ඔන්න දී ඇති පරමාණු ස්කන්ධය හරි. C12 පුරුදු විදිහට 1.99යි 10^26යි කිලෝග්‍රෑම්. මේකට තව එන්න ඕනේ මොකද්ද? 1/8 නියමයි. මාත් එක්ක ඒවා රිපීට් කරන්න. එතකොට ඔයාලට පුළුවන්. 10^28 10^26 කැපුණා. මේ 12 මොකද වෙන්නේ? සුපිරි. එතකොට මේක මකලා ගන්න. 7.2.1 වැඩි කිරීම 12 බෙදීම 2 කියලා ලියමු. 1.99 ලියන්න ඕනේ නැහැ. දවා මගේ පන්තියේනේ. හරි. 2 ඒවා 1යි 2 ඒවා සුපිරි. 6 වරක් 1 6යි. 6 වරක් 2 12න් 2 දැම්මා. ඉතුරු එකක් 7 වරක් 6 42 1යි 43යි. මේකට චුට්ටක් වැඩි උත්තරයක් එන්න ඕන. 43.4යි 7 නියම උත්තරේ කීයද? 1. මේ පළවෙනි සූත්‍රයෙන් විතරක් තාම ගණන් හදන්නේ. ඉතුරුවා තව අල්ලලවත් නැහැ. ප්‍රශ්නාංක 8 හදන්න පුළුවන් ඈ. දැන් ප්‍රශ්නාංක 8ත් ඔයාලට කරන්න තියෙන අරක ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ 10^3 වැඩි කරලා කිලෝග්‍රෑම් කරගන්න. එතනින් එහාට අර ගානම තමයි. ප්‍රශ්නාංක 8ත් ඒකම තමයි. ලේසි හරිද මේක? මේකේ ඇති දෙයක් නැහැ. ඔයා වැඩ කරනවා නම් මේවා මාර දේවල් නෙවෙයි. මේවා හින්න ලේසි දේවල්. ඉස්කෝලේ මේ පාඩම ඉවරද? ඔයාට මෙහෙමයි. මම කිසිම ගුරුවරයෙක්ට අපහාස කරන්නේ නැහැ. හැම ගුරුවරයෙක්ම try කරන ළමයින්ට මොනවා හරි උගන්වන්න. හැබැයි ඔයා ඉස්කෝලේ උගන්වද්දි හිතන්නකෝ ටීචර් උගන්වද්දි ඔයාට සෙට් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අහගෙන ඉන්න එපා. ඔයාට මේකත් නැතිවලා ඒකත් නැති වෙනවා. ඔයාට මෙතනින් තේරුණා නම් ඒක උගන්වද්දි තීරණ ටික නැහැ කියලා නැති වෙනවා කියලා හිතෙනවා නම් ඒකයි අහගෙන ඉන්න එපා. මේකෙන් යන්න. හැබැයි ඔයාට මෙතනින් තේරුන්නේ නැත්නම් ඔයාට හිතනවා නම් ටීචර් මට වඩා හොඳට උගන්වනවා කියලා එහෙනම් ඒක අහගෙන ඉන්න. හැබැයි ටීචර් මන් තරම් ගණන් හදන එකක් නෑ. නැතවට නිකන් ඕන නම් ටීචර් කොච්චර පුළුවන්ද වගේ බලන්න. ඔය ගානක් කඩදාසියක ලියාන ගිහිල්ලා
දීලා බලන්න. හරිද? ඒ වගේ සක්කිලි වැඩ කරන්න බෑ හොඳ නෑනේ. බලු වැඩ ඒවා හරිද? හරි. ටීචර් දෙන්න කලින් සර් මම හදාගන්න. ධනුෂ්ක මොකෝ දැන් ධෝනි හැම සනීපෙන් ඉන්නවද? නෑ. සනීප නැද්ද? ඔව්. මොකද පැංචෝ? මේ ගණන් තුනම මේ වෙනම මෙතන දීලා තියෙන 9යි 12යි ගුණ කරහම මේ තුනෙන් උත්තර. ඔව් ඉතින්. එහෙම කතා කරන්නේ. ඔව්. ඉතින් ඉතින් සරලවම ඉතින් අවසානයේ මේක වෙන්නේ. ඒ කියන්නේ මේක සුළු කිරීම ගත්තොත් එහෙම මෙතන තිරලක් 12යි වැඩි වෙලා නැති. එහෙම ඒක කරන්න යන්න එපා. මම දීලා තියෙන ඉලක්කම් ටිකට ඒක වෙන්නේ. ඒක හිතන්නකෝ මේක 2x වගේ තිබුණා කියලා. එතකොට ඒක වෙන්නේ නැහැ. තේරුණාද? එහෙම වෙන විදිහට තමයි මම කියන්නේ. මෙතන ඉලක්කම මේ x x කැපිලර් තමයි ගත්තේ. නැත්නම් මම මේක 2x කියලා අරගෙන අනිත් එකේ වගේ 10 ගුණයක් කියන 20x වගේ ගත්තා නම් එහෙම වෙන්නේ නැහැ. තේරුණාද? අර මෙතන මම ඔයාලට ලේසියෙන් ඉලක්කම් ගත්ත නිසා තමයි කොනේ. මේ සූත්‍රයට හැම වෙලේම දාන්න නැත්නම් වරදින්න පුළුවන්. ඔයාට ඒක ඉන්නේ හදලා එක්ස්පීරියන්ස් එක තියෙන නිසා 9 හදන්න. 9 හදන්න පුළුවන් කියන්නේ ඇත්තටම වැඩෙක් මම ඔයා වැඩෙක් කියන එක ඇක්සෙප්ට් කරනවා. ඇත්තටම පිළිගන්නවා. ඔයාලගේ අවුරුද්දෙන් පස්සේ 9 වෙනි ගාන ටියුට් එකෙන් ගලවනවා. ගලවලා ඒ වෙනුවට අලුත් ගණන් ටිකක් දානවා. දැන් ඔයාලා චමුදියක් කළාගේ ටියුට් එක ඔයාලගේ ටියුට් එක ගණනේ පොඩ්ඩක් වෙනස්. අලුතෙන් ඔයාලට ටිකක් දාලා තියෙනවා. හිමීට හදන්න. හොඳයි ශ්වේතා තනියෙන් වැඩ කරනවා. මට සතුටුයි. හොඳයි. එහෙම තමයි ගෑල් ළමෙක් වුණා. තියෝබ්‍රෝමා කකාෝ. මොනවද තියෝබ්‍රෝමා කකාෝ කියලා කියන්නේ? කොකෝවා වලට. හරි ප්‍රශ්නාංක 8 පීනම් අණුක ස්කන්ධයේ 9.6 4.10 ටක් ගාලා හදපු කෙනෙක් උත්තරේ කියන්නකෝ 58.1 හැමෝටම උත්තරය ආවද? වශිකටත් ආවද? හරි බලාගන්න කම්මැලි බන් දැන් මට මම මේක විතරක් මකන්නම් ඈ ඉතින් ඉතුරු ටික ඒකම නෙබා නේ හරිද ඒ කියන්නේ දැන් ඔයත් මේ චුට්ට හදලා දැන් ඔයාටත් පොඩි දේවල් මේකේ අහු වෙනවා ඇති එහෙම එපා ඔයා බෑ කියලා හිතන හදන්න ඕන අපිට බෑනේ හරි මට මෙතන ඉලක්කම කියන්නකෝ 9.8යිකද 1023ක් තියෙන්නේ නේ මේ ග්‍රෑම් ගාන කිලෝග්‍රෑම් ගාන 1000න් බෙදනවා කියන්නේ 10 ගුණ කරනවා කියන එක කිලෝග්‍රෑම් මේ 23ට මේ 3 එකතු වුනහම මොකද වෙන්නේ 26යි මේ 26ට මේ 26 කැපුණා එතකොට 1.9 කියන එක මොකද 2 කියලා ගන්නම් එතකොට මේ 12 උඩට ගින් 2කින් බෙදුනම 6යිනේ ඒතර අවසානට වඩ උත්තරෙන් 9.64 6න් ගුණ වෙලා ඔයාට ඒක තේරුන්නේ නැත්තම් මෙහෙම නෙන්නේ 9.64 මේ බෙදීම 12 උඩට යනවනේ ගුණ කිරීම 12 1.99 ඔහොම නෙන්නේ 1.99 වෙනුවට ආසන්නවම කීයක් කියලා ගත්තද දෙක ගත්තා දෙකේවා 1යි දෙකේවා 6යි එතකොට මේ ඔක්කොම ස්ටෙප් ටික අයින් කළා තමයි මෙතෙන්ට ආවේ හරිද 9ක් 6 ආසන්නව කොච්චරක් දෙන්නේ 54ක් එතකොට ඕන්නම් 0.6 කියන්නේ භාගය කියන එකනේ එතකොට භාගයව 6න් භාගයක් කියන්නේ 3ක් නේ එතකොට 54ට වඩා චුට්ටක් වැඩි උත්තරයක් එන්න ඕනේ 58 එහෙම ඒ මොකද්ද ඒව තේරෙන්න ඕනේ නැහැ ඔයා කැම්පස් නෙවෙයිනේ අපි හරි විදිහට හදමු 6 වරක් 4 24න් 4 දැම්ම ඉතුරු 2යි 6 වරක් 6 36 2යි 38න් 8 දැම්ම ඉතුරු 3යි 9 වරක් 6 54යි 3යි 57යි මීටට චුට්ටක් වැඩි උත්තරයක් එන්න ඕනේ උත්තරේ කීයද 58.1යි ප්‍රශ්නාංක 9 හැදුවොත් වැඩෙක් තමයි හැදුවොත් ඔය වැඩෙක් තමයි කීයද දෙන්නේ 228ක් හදපු කට්ටිය ඉන්නවා ඉතින් මහන්සි වෙන්න හදන්න try කරන්න දන්නේ මගේ එකේ 228ක් කියලා ගන්නෑ මේක මකන්න දැන් පුළුවන් නේ මල්ෂි හදුවද 9 හැදුවා නෑ හදන්න
හොඳයි මහන්සි වෙලා හදන්න. මේකේ දේවල් දෙකක් එකතු වෙලානේ දෙන්නේ අනේ. ලේසි හරිද? මේ පාඩමේ චූටි චූටි තැන්වල මම පුංචි පුංචි දේවල් කියලා දෙනවා. ඒ පුංචි පුංචි දේවල් ටික හරියට අල්ලගන්න. අල්ලගත්තා කියනවා ගොඩ තමයි. හරිද? x නම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයේ C12 මෙන් දෙගුණයක්ලු. හරි. x කියන කෙනා මෙහෙන් ලියන්නකෝ. හරි. C12 කියන කෙනා මම m කියලා ලිව්වොත් x කොච්චරක්ද? ටග්ගල 2යි. හරිද? y නම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයේ C12 මෙන් 5 ගුණයක්ලු. එතකොට y කියන කෙනා මෙයා m නම් y කියන කෙනා කොච්චරද? 5යි. හරි. ඊට පස්සේ මං අහලා තියෙනවා වගේ x2යි y3ක්. හරි. x ගේ සාපස් ගමුකෝ. x කියන කෙනා 2m c12m ඒ වගේ එකයට 12ක්. m ටෙම් සුළු වුණා. 12 සරත් 2 කීයද? 24යි. මේ තමයි x ටාපු ඉලක්කම. y ට විදිහට ගන්නකෝ. y ට මෙතන 5m නෙන්නේ. මේක m එකයට 12. ගත්තොත් කීයක් දෙන්නේ? 60යි. හරිද? දැන් දීලා තියෙන සූත්‍රය මොකද්ද? x 2යි y 3යිද? හරි. x ලා දෙන්නෙක්ලු. ඒ කියන්නේ 24න් කීයද? 2. 24 2ක් කියන්නේ 48යි. y ලා 3යිලු. ඒ කියන්නේ 60න් කීයක්ද? 3ක්. 6 වරක් 3 කීයද? 18යි 180. මෙතනින් 8 ඉතුරු වෙනවා. 8යි 4යි 12න් 2 දැම්ම එකක් ඉතුරු 1යි 1යි. අර ඔයා හදපු දෙකක් එකතු කරලා ඉතින්. ඒ ගාන අමාරු නෑ. චුට්ටක් මොලේ පාවිච්චි කරන්න. x ගේ ස්කන්ධ හෙව්වා මෙතනින්. මේක පාවිච්චි කරා x ගේ ස්කන්ධ හෙව්වා. මේක පාවිච්චි කරා y ගේ ස්කන්ධ හෙව්වා. x දෙකකුයි y තුනකුයි නෝල. ඒක හදලා එකතු කරගත්තා. මේ තමයි උත්තරේ. ලේසි දේවල් ටිකක් තියෙන්නේ. එතනින් පළවෙනි සමීකරණ ඉවරයි. ඔන්න පළවෙනි සමීකරණේ ගණන් ටික අපි හදලා ඉවරයි. ප්‍රශ්න කීයක් ඉවරයිද? 9ක් ඉවරයි. ප්‍රශ්න ඔක්කොම කීයක් තියෙනවද? පෙරලා බලන්න කීයක් තියෙනවද කියලා මගේ කී 28ක් තියෙනවා. ඔයාලගේ කීයක් තියෙනවද? 37ක්. ඒ කියන්නේ ප්‍රශ්න 9ක් විතර ඔයාලගේ කී මට වඩා වැඩි. අලුත් ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා කියන්නේ. හරි. මගේ කී කෑලි තියෙන්නේ අපිට 90 කියන එකට හපව යන්න දෙන මේක හදාගත්තා නම් 90 කියන මාතෘකාවට යන්න. 90. ඒකෙත් ඇති දෙයක් නැහැ. ඒකේ ඇති දෙයක් නැහැ. 90 කියන තැනින් පාඩම ඉවරද? නැහැ. ඇවගාඩ්‍රෝයි මවුලයි මෞලික ස්කන්ධය කියලා දෙන්න තියෙනවා. 90. හොඳයි පිළිවෙලට ලියනවා. අද මොකද උනේ නිකන්? ඈ? යකෙක්වත් හොනද නැහැ. හරි. කො බලන්න. ටියුට් එකක් තියෙනවා ෂෝක් නේද? අයියෝ කොබන් එහා පැත්ත එක. ඔය යට ලියලා තියෙන එක ලියන්න ඕන උඩ. දැන් මම ඔයා වුණා නම් මං එකේ ඔක්කොම ටික කපන්නේ නැහැ. ඔව්. එහෙම කරන්න ඕනත් නැහැ. ඊගා උගෙන්නුවාට පස්සේ වාට සීන් එක තේරෙයි. හරි. මෙයාලා යාළුවා වැරදිට ලියලා චුටක් කියන්න එපා. අපි අනුන්ගේ ගැන හොයන්නේ නැහැ නේද? එහෙමනේ. මම නම් එහෙම නැහැ. මම නම් හොයනව හැම එකා ගාවටම ඇවිල්ලා මොනවද කරන්න කියලා. නෑ නෑ හොඳට ලියලා තියෙනවා. පිටිපස්සේ හිටියත් අපි වැඩ කරනවනේ සදනකී. දාන්නවනේ ආයිති. ගණන් 5ක් විතර හදාගත්ත ඉඳ ගෑම්මෙන් ඉන්නේ. ඔව් උඹේ ගණන් 5ක් හැදුවා කියන්නේ නේද ආය? ඔව් ගිය සතියේ කලින් සතියේ අක්කලාට පේපර් එකක් දුන්න අහන්න කොහොමද තත්ත්වය කියලා. ගිය සතියේ ආයෙ ඉන්නවනේ. ගිය සතියේ ලකුණු තිබ්බ කට්ටියට 35 30ට වැඩි හිටියානේ. 30ට වැඩි 30ට වැඩි 30ට වැඩිද? සනුකිගේ. නෑ මට මතක 30ට වැඩි ඔය 3 දෙනෙක් විතර හිටියා. කසුනේ හිටියානේ. 30ට වැඩි උන් හිටියා ගිය සතියේ. කමන්නේ නැහැ 30ක් තියෙනවා. ඊට කලින් සතියේ නම් 30ට වැඩි උන් හොයාගන්න හිටියේ නෑ. මගේ පේපර් එක දුන්නේ. අරකට මගේ හැබැයි පාස් පේපර්ස් තිබ්බා. හරි 90 කියන තරට යන්න. 90 කියන එකයි පරම 90 කියන එකයි වෙනස මොකද්ද? පරම පිවිතුරු චේතනාව නැත්නම් පරම ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියන එකේ මූලිකම තැන. ඒවා කියලා දෙන්නේ නැහැ ආද. බලට හැමදාම ලව් කරන ඒවා කියලා දීලා අර පේජ් කාර්යය මාව විකුණලා හම්බ කර ගන්නවා. ඒ හින්දා මම උඹලට කියලා දෙන්නේ නැහැ ලව් කරන විදිය. 11 වුන්ට කියලා දෙනවා. ඒකද රැෂනල් එකක් තියෙනවා අවුරුදු 16ක් කියන්නේ සමහරු කසාද බඳපු වයස. දැන් මුත්තම්මගෙන් එහෙම පළවෙනි ළමයා කියන හම්බුනේ නැවොත් දැන් 5 වසරෙන් හම්බෙලා තියෙනවා. මුත්තන් ළමයා හම්බෙලා තියෙනවා. හරිද? ඒ හින්දා
එහෙම නෙමෙයි සමහර දේවල් මම කියලා දෙන්න හේතුව ඒ කියන්නේ ඔයාලා පන්තිවල එහෙම ලව් කරනවා නම් ඔයාලට කෙලවෙන්න ඕන කියන ප්‍රාර්ථනාව මගේ තියෙනවා. ඒ සමහර දේවල් කියලා දෙන්න හේතුව මම ඔයාලට කියලා සමහර 11 ළමයින්ට මම කියලා දෙනවා. ඒ කියන්නේ මට මිනිස්සු කියලා දෙන සමහර දේවල් මම ඔයාලට කිව්වද අර ප්‍රෙග්නන්ට් වෙලා ඇබෝෂන් වෙච්ච සීන් එකකින් බඩට පයින් ගාලා. එහෙම ඉතින් මම කැමති නෑ එහෙම වෙනවට මිනිස්සු. අර මිනිස්සු බල්ලෝ වගේ නේ බා. දැන් මොකක් කරලා හිතන්නකෝ ලව් එකක් නතර වුණා කියලා ධනුෂ්ක. ඒතකොට ටක් ගාලා පහවදාදී කෙල්ලකට ලීක් කළා දාන්න. මම කැමති නෑ හැම වෙනවට. ඒ සමහර දේවල් කියලා දෙන්නේ ඒ නිසා. මගේ යාළුවෙක් ගෙහෙම වුණා. ඒ යාළුවාගේ නම මම කියන්නේ නෑ. එයා දැන් ටිකක් ලංකාවේ ප්‍රසිද්ධ ගෑල් ළමෙක්. මම ඒ ලෙවල් කරන කාලේ මේ එයා ඔය කොල්ලගේ ඉස්කෝලේ මම කියන්නෙත් නෑ. කුරුණෑගල පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලේ කොල්ලෙක් එයා. ඉස්කෝලේ දෙකක් තියෙනවා දෙකෙන් කැමතියක් ඔය හිතා ගන්න. ඒම කොල්ලෙක් එක සෙට්ලා හිටියේ ඊට පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරා හරි මොකක් හරි හොම් ප්‍රශ්නයක් වුණා කියලා ඒ කෙල්ලගේ තිබ්බ සම්පූර්ණ ෆෝල්ඩර් එකම ලීක් කළා දැම්ම අපේ ඉස්කෝලේ තිබ්බ ගෲප් එකකට. ළමයි 600ක් 700ක් විතර ඉන්න ගෲප් එකකට කෙලින්ම ලින්ක් එක ෂෙයා කරා. මම ඒ හින්දා මම පෞද්ගලික වගේ වැඩ වලට කැමති නැහැ. ඒ නිසා තමයි සමහර දේවල් ක්ලාස් එකේ කියලා දෙන්නේ. එහෙම කියලා ඒක ඔයාලා චූටි වැඩින අවුරුදු කියන්නේ 10 වසර ළමයිගෙන පුංචි වැඩි වශීක. පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යාළුවන් හා සමගින් කියලා සින්දු ලියලා තියෙන්නේ. ඒර හාමුදුරුවෝ ගැන තියෙන්නේ. හරි. මේ එක වැඩක් නැහැ. ගන්න මාතෘකාව 90. 90 කියන්නේ මෙහෙම එකක්. සරල දෙයක්. හරිද අයනේ? දැන් මෙහෙම ඉන්නව නම් ඉස්කෝලේ එක මේ කට්ටිය සිංගල් අය. තනි ගෑනු ළමෙක්, තනි පිරිමි ළමෙක්, තනි ගෑනු ළමෙක්. අයෙත් ඉන්න තනි පිරිමි ළමෙක්. නේද? ධනුෂ්ක රැවුල කපනවා වගේ. රැවුල වෙනවද ඉවස ගන්න බැරි වෙන්න වගේ. ඔව්. ධනුෂ්ක වගේ තනි පිරිමි ළමයි ධනුෂ්කගේ රැවුල නැතුව යනද ධනුෂ්කගේ හිත රිදෙනවා. හරිද? මෙහෙම ඉන්නනම් අපි කියන තනි කට්ටිය, තනි අය. තනි අය. මේ වගේ ඉන්න කට්ටියට මොකෝ කියලාද කියන්නේ? මොකද්ද ඒ? වැරදිලා ඇඳුනේ. මෙයාලා අම්මෝ කපල් තේරුන්නේ නැද්ද? කපල් දැකලා නැද්ද කපල්? චුටයි පන්ති ගෑනම කතා බහ කරලා ඉන්න. එයාලා කියලා දෙයි. කපල් කියන්නේ කවුද කියලා. තැන් තැන් වල ඉන්නවා. දැන් ඕම් පොය දවසේ යනවා. පොය දවසේ ගිහිල්ලා පන්සලාසේ හම් වෙන බෝගහාසේ කොල්ල ඉස්සරහින් යනවා පැන්කල යරන් අරකි දෙන්නෙක් විතර පිටිපස්සෙන් යන්නේ. එකලන් හිටියොත් මාට්ටු වෙනවනේ. හරිද? පරමාණු කියන්නේ මේ වගේ කට්ටිය. තනි කට්ටිය. මේ තමයි පරමාණු. හරි. එහෙනම් මෙයාලා තමයි කවුද? අණු. එතන අණු කියන්නේ පරමාණු එකකට වඩා වැඩි කියන එක. තේරුණාද? එතකොට සර් දැන් හැම අණුවකම දෙන්න දෙන්නේ නැහැ. මම උදාහරණයකට ගත්තේ බලු කපල් හිතන්නකෝ. බලු කපල් ගත්තොත් එහෙම එක ගෑනු සතයි පිරිමි සත්තු ගොඩයි. එහෙමත් ඉන්නවනේ. බලු කපල් කියන්නේ කපල් එක බලු වෙලා කියන එක නෙවෙයි. ඒ කියනවා මේ සුනකයින්ගෙන් තේරුම් කරන්න දැන්. එහෙම තියෙනවා ඒ කියන්නේ. එකට වඩා වැඩි ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මෙයා අණුවක්. මෙයා අණුවක්. දැන් මේක ඇතුලේ කීයක් ඉන්නවද? ජල අණුම 6ක් ඉන්නවා. මේ 7 දෙනෙක් ඉන්නවා. හරිද? එහෙම මේ 6 ඉන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්න සරල අණුවක් C6යි H12යි O6යි. මේක ඇතුලේ 24ක් ඉන්නවනේ. එහෙම ඉන්න පුළුවන්. මම කියන්න හදන්නේ පරමාණුවක් කියන්නේ තනි එක්කෙනෙක්. අණුවක් කියන්නේ එකට වඩා වැඩි කියන එක. තේරුණාද? ඉතින් ඊටු ටික අර ටිකම තමයි. හරිද? කලින් අපි හෙව්වේ පරමාණු තනි එකක ස්කන්ධය හොයන එකට කියනවා පරමාණුක ස්කන්ධ කියලා. එකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න එක් ස්කන්ධයක් හොයන එකට කියනවා මොන ස්කන්ධ කියලාද? අණුක ස්කන්ධ කියලා. තේරුණාද? අර ටිකම තමයි දෙවෙනි තැනේ සූත්‍රය ලියගෙන උඩලියේ පරමාණු ස්කන්ධය කියලානේ. දැන් ලියාගන්න අණුවේ ස්කන්ධය කියලා. සූත්‍රය ලියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවක ස්කන්ධය බෙදීම C12 පරමාණු ස්කන්ධය වතාවක් 1/12. අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ලියුවේ උඩ සූත්‍රයේ. දැන් යටින් ලියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය කියන තැන හිස්තැනේ ලියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කොන්ද ඇදේ චමුදි. මගේ හැම වෙලාව මාස 3ක් බෙහෙත් ගන්න. පව්. සාපේක්ෂ අණුක නෑ නෑ ඔයාලා තාම චූටි ඔයාලා ගෙහෙම වෙන්නේ නෑ. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. හරි හරි මම ඉන්නවා බයන්න එපා. මම නැවතී සිටිමි ශදනකි නුඹ නවතින්.
වෙසක් සතියනේ අපි දැන් ධාර්මිකව තමයි වැඩේ යන්නේ. පේනවනේ. සෙත් මියක්කා සුදු ඇඳලා ධාර්මිකව යන්නේ වැඩේ. මාත් එහෙමයි මාත් පොඩ්ඩක් අද බේජ් ඇඳලා මම උදේ නම් හිටියේ තනි සුදු එකක් දැන් බේජ් එකක් ඇඳලා. හරි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. අණුවක ස්කන්ධයේ බෙදීම අණුවක ස්කන්ධයේ බෙදීම අර බෙදීම කියලා ලියන්න එපා. මට මතකයි ලක්ෂිත බෙදීම කියලා ලීවා. යෝ අණුවක ස්කන්ධයේ බෙදීම එහෙනම් බෙදීම ලකුණ දාන්න ඕනේ. දැන් බෙදීම කියද්දි මෙහෙම දානවා නම් ඔයත් ඒ જાතියම තමයි ඈ. මම ලියන්න නැත්තම් පිස්සු කෙලින්නේ. ඔයා කරලා තියෙන ඒවා ශදන කීවි. හරි පරමාණු කවුද? C12 6 සමස්ථානික ස්කන්ධය වතාවක් කීයද? සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම එකයට හරි. දැන් ආයෙත් මොකද කරන්න තියෙන්නේ? ගණන් හදන්න තියෙන්නේ. දැන් ඔයාලට මම පුරුදු කරවන්න ඕන සමහර දේවල්. දැන් ඔයාලට පන්තින සමහර ළමයි පුරුදු කරන්නේ බීඩි බොන්න පුරුදු කරවනවා. හරිද? ඒ වගේ මම ඔයාලට පුරුදු කරවන්න ඕන දැන් අණු වල සූත්‍ර වල ස්කන්ධ හොයන්න. ගණ්ඩ හප වණි පැත්ත අයත් ගණ. ප්‍රශ්න අංක 10. ප්‍රශ්න අංක 10. චිට්ටගයක් කියවලා තියෙනවා ලස්සන චිට් එකක්. කෑ ගහලා කියවන්න එපා කියලා දෙන දෙක කියවන්න බෑ. එහෙනම් චිට් එක කියවන්නේ නැහැ. මම TikTok එකේ මේ ගෙදර ගිහලා බලන්න. ඔයාලට එන කුතුහලයනේ. මොකද්ද මේ ඈයක් උර පේනවා? සර් අද කොල්ල වගේ ඇයි මං කොල්ලෙක් නෙවෙයිද? ඒ කියන්නේ මට 50ක් විතර පේනවද? දෙන්න තොපිට අවුරුදු 19යි තාම. වයසට යන්නේ නැහැ. ගිය අවුරුද්ද 19යි. මේ අවුරුද්ද 19යි. හැමදාම 19යි. ඔයාලගේ ළමයි පන්ති ගෙනලා දාන්න. එදාටත් මට කීයද? 19යි. කවියක් කියවලා තියෙනවා. පොඩ්ඩක් මූඩ් එකට එන්න. වෙසක් මූඩ් එකේ මම ඉන්නේ. ඉතින් මට චුටක් අමාරුයි මූඩ් එක ගන්න. ආදරේ කඩුවක්. මට මේකට එන්න දෙන්නකෝ අයියෝ. මට hina යනවා. ආදරේ කඩුවක් වේදනාව නඩුවක් කොච්චර ඇඬුවත් අන්තිමට මනමේ කුමාරි උනාලු මේ මොකද්ද? ඒක කියවන්න බෑ. ඒ ටික කියවන්න බෑ. ඊටු ටික ඔන්න කියව එක ටීක් ගාලා දාගන්න. අයිටම් එකක් කියලා තියෙන්නේ. ලස්සන කවියක අවසාන ටික ඇරෙන්න මොකද්ද මේ? සේනානායක මොකද්ද උගේ නම? සේනානායක නෙවෙයිනේ. වේරලියද්ද උගේ මුල් ටික මොකද්ද? සේනානායක වේරලියද්ද. ඇහි දාර මේ සින්දුව ලස්සන මට මේ කියන්න බෑ. ඇහි දාර මත දුක දෝර ගැලුවට නෑ. නුඹ එන්නේ හිතවද දේවි නුඹ ඉල්ලලා. වෙසක් එකට සිල් ගන්න යන්න යත් එක්ක ඔයත්. මං දානේ අරන් එන්න. සිරාවට කියන්නේ කතාවක් කියන්නකෝ. කතා මතක් වෙන්නේ නෑ බං එහෙම හැමදාම. මම කතාවක් කියන්න. මගේ ඔළුවේ අද පොඩි කතාවක් තියෙනවා මම කියන්න. සර් කතාවක් කියන්නකෝ. චිට් දෙකයි කතා කියන්න. හරි. තව එකක් ආවා. ඒකෙත් කතාවක් කියන්න කියලා තිබ්බොත් එහෙම නලපාන ජාතකයේ අපි ගෙවිඳු විමහ රංගපාන්න ඉන්නවා. උණ බටේ තමයි මම දඟයක්ෂයා කරලා පහුව දරඟපාන නලපාන ජාතකේ. සකල සතම බොදු බැතියෙන් වෙසක් සර් කියලා කූඩුවකුත් ඇඳලා තියෙනවා. ඔව්. දන්සල් එහෙම තියෙනවා නම් කියපල්ලා. කොළඹ හිටියට කමන්නේ අපේ ගෙවල් වල මිනිස්සු මෙහෙ ඉන්නේ. චිට් දාලා විදිනවද කොහෙද රබර් බෑන්ඩ් වලින්? ඒ ටික මම ගන්නම් හැදලා ඈ. අයත් අර මේ වේරලියද්දගේ සින්දුවම තමයි තියෙක අය කියලා වැඩක් නැහැනේ. ඔය උවින්දුගේ සින්දුව අහලා බලන්න පිටිපස්ස තියෙන එක ලස්සනයි. ටියුට් එකේ පිටිපස්ස තියෙන්නේ. ඒක කියන්න ගිටාර එකේම ඕනේ පැන්ජෝ.
ඒක කියන්න බෑ බා. අයත්තාවද මේ ලොකු ඒවා වන්න පස්සේ කියුට් ඒවා වань කියුට් ඒවා. චූටි චිට මාගල්ලාගේව දිග අරින්න හිතෙන්නේ නැහැ. මේ පැන්සලෙන් ලියලා. ආයෙත් කවියක් අපේ මේ සාගර පලන්සූරිය මහත්තයාද ගොඩේ අද පන්ති ඇවිල්ලා තියෙනවා. මේ චුටේන මූඩ් එකට එනකම්. මොකද මගේ ලේන්සුවකෝ දාඩියෙන් පියාන කියන්න ඕනේ මම එන්නේ නැහැ මූඩ් එක. මෙව්වා මේ සිහියෙන් කියවන්න බෑ පුතේ. හරි. මේ ලියලා තියෙන්නේ මේ ලස්සන රුවක් දුටුවා හද ඇදගත්තු කලි මට පොඩයින් හරියට ලියන්න මේ කියවන්න අමාරුයි මේවා. ආයෙගම් ටේක් එක ආයෙ ගන්න. ලස්සන රුවක් දුටුවා හද ඇදගත්තු කවි ලිව්වට අපි නම් නොව මහ කත්තු කත්රුන් වෙන්න ඇති. නැත්නම් ගෑනු වෙන්න ඇති. මහ කත්තු තඩි ගෑනු හරිද? මහ කත්තු මෙල්ල වෙමි වෙන්න ඕනේ. මෙල්ල වෙවිද මට තේරෙන්නේ නැහැ. මෙල්ල වෙමි ඔය බැල්මට අපි පත්තු ඔය කිව්වට කෙල්ලෙක් ඇති හිතගත්තු. මටද කියන්නේ? හිතගත්තු කෙල්ලෝ හැමෝටම තව කොල්ලෝ හිටියා. මේක දෙදත් ආවේ. දුලාන් එක දාන්න. මේ මොකද්ද? හරි. අපි ආපහු පාඩමට එන්න ඕනේ. අපි හදමු මේ ප්‍රශ්නාංග 10. ප්‍රශ්නාංග 10. ප්‍රශ්නාංග 10 හදන්න ඕකේ ඔයාලට පුරුදු කරන්න තියෙන ගණන්. ප්‍රශ්නාංග 10. මට ඔය සමහර ඒවා නම් අයින් කරන්නම හිතලා තියෙනවානේ. මේක හැබැයි ඔයාලට කියලා දෙන්න ඕන ඔක්කොම ටික මම කියලා දෙනවා. ප්‍රශ්නාංග 10 පළවෙනි එකේ ඉඳන් මාත් එක්ක හදන්න ගන්න. මොකද්ද? 10ක් නැද්ද? බීලා එන්නු. බීලා අතරේ අනිත් කටියට ගණන් ටික කරනවා. මොකද 2:25යි වෙලාව. වෙලාව 2 පසුවේ විනාඩි 25යි. අද මේ මාසේ 23 වෙනිදා. ඔව්. පන්තියේ වෙලාව කියන්න කවුරුද දාන්න ඕනේ නේද බං? ශාදන කී වෙලාව ආපුවම කියන්න කෑ ගහලා. හරි මේක ඔයාලට කියලා දෙන්න එක එක සූත්‍රයේ කොහොමද සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයන්නේ කියලා. ඒක තමයි මගේ පර්පස් එක වෙන්නේ. හරිද? දැන් මේක ඔයාලට ඕන වෙනවා 11 වසරට සහ A level chemistry වලට එනකම්ම ඔයා ඒ කැම්පස් එකේ chemistry ඉගෙන ගත්තත් මේ විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. ඔබ කොහොමද දන්නේ? අය හිතන්නේ මම කොළඹට පොල් ගන්නවා කියලාද? හරිද? එහෙනම් පළවෙනි ඉඳන් පටන් ගමු. එක එක සූත්‍රයේ හදනකොට මම ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා සූත්‍රයක් ලියාගත්ත නේද? සෝරි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. අන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සූත්‍රයට දාලා අණුක ස්කන්ධ ටික හදලා වරහන් ඇතුලේ මම දීලා තියෙනවා. බලන්න එක එකනාගේ අණුක ස්කන්ධ පොටෑසියම් 39යි බ්‍රෝමීන් 80යි ඇල්මිනියම් 27යි ක්‍රෝමියම් 52යි ක්ලෝරින් 35යි 5යි මැග්නීසියම් 24යි සල්ෆර් 32යි නයිට්‍රජන් 14යි කාබන් 12යි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් කීයද? ඒකයි. ඔන්න ඔයාට ඒ ටික හදලා දීලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන මෙන්න මේ වැඩේ. දැන් මේ එක එකේ තේරුම් ඔබතුමියන්ලා සහ ඔබතුමන්ලා දැනගන්න ඕන. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ ඇත්තටම මම බෝඩ් එකක් ඉස්සරහට තනියෙන් කියවනවා කියලා. ඒ කියන්නේ මම දැක තුනක් කමෙන්ට් වල දානවා මම මේ පන්තියක නෙවෙයි නිකන් ගෙදරටලා මේ ආතල් එකක් ගන්න කියලා. උන් දන්නේ නැහැ නිඹලගේ තරම. මට ඉතින් දාන්න හිතලා තියෙනවා අර සෙත් මෙහෙන් තාත්තත් එක්ක යන්නේ ඒවා චූටි මලිෂ නැගිටලා යන්නේ ඒවා. ඕනේ නැහනේ. මම ඉතින් ඔය ඕන එකක් කියන්න කියලා පාඩුවේ ඉන්න මෙතන ළමයි ඉන්නවෑ. එකෙක් අත උස්සපන්කෝ කැමරා ඔබ උස්සපන්. ඔබ අත උස්සපන් පස්සේ පැත්තේ නෙවෙයි. ඔය ළමයි ඉන්නවා මෙතන මම විතරක් නෙවෙයි ඉන්නේ. හරි H2O. H2O කියන්නේ මෙහෙම එකක්. හරිද? මේකේ තේරුම හයිඩ්‍රජන් ගාවින් දෙකේ ඉලක්කමක් දාලා තියෙනවනේ. ඒකේ තේරුම හයිඩ්‍රජන්ලා කීයක් ඉන්නවා කියන එකද? දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන් ගාවින් ඉලක්කමක් නැහැ කියන පැංච එකේ ඉලක්කම තියෙනවා කියලා හිතා ගන්න. හරිද? එතකොට මේ සූත්‍රය ගත්තොත් හයිඩ්‍රජන්ලා කීයක් ඉන්නවද? දෙන්නයි ඔක්සිජන්ලා එකයි. එතකොට එක හයිඩ්‍රජන් කෙනෙක් කොච්චරක් බරයිද? අර වරහණෙන් හොයාගන්න. එකයි. ඒ වගේ කීයක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. තේරුණාද? ඔක්සිජන් එක්කෙනෙක් කොච්චරක් බරයිද? 16යි. ඒ වගේ කීයක් ඉන්නවද? එක්කන. එතකොට 16 වරක් එක 16යි. එක් වරක් දෙක දෙකයි. එතකොට ජල අණුවක් ඔක්කොම බර කොච්චරද? සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් 18ක්. බලන්න හදාන යන මේ විදිහට 1 2 3 කියන ගණන් තුන. 1 2 3 හදන්න. 10 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කම, දෙවෙනි රෝම ඉලක්කම, තුන්වෙනි රෝම ඉලක්කම. හිමීට හදන්න. මම තේරුම් කරනවා. හොඳයි සෙත්මි ලස්සනට වැඩ කරනවාද? සෙත්මිනේ මොකක් හරි වෙලා. සර් දැන්වත් කතාවක් කියන්න. මගෙන් අහලා තිබ්බ අරක නම් ඒක මම කතා කරන්න කැමති නෑ. මම චුටක් ගැන හෙව්වා.
අර කිං බෝල්ඩින් කියලා ඉන්නේ. ඔයාලගේ දැකලා තියෙනවද? අයියෝ එහෙ නැති වැඩක් නැහැ නේ කියලා. හරිද? ඒකෝයි මේ මගෙන් අහලා තිබ්බා TikTok එකේ මිනිස්සෙක් කොල්ලෙක් අහලා තිබ්බ සර් එක ගැන චුට්ටක් කියලා දෙන්න කියලා. ඒක ගැන කියලා දෙද්දි මම දන්නෙත් ෆිල්ම් එකේ තියෙන ටික තමයි. වෙන මොකුත් මම ඇඩිෂනලි දන්නේ නැහැ. මම චුට්ටක් එයාගේ හිස්ටරි එක හොයලා බලුවා. ඔය කවුද කියලා මම ඔයාලට පස්සේ කියලා දෙන්න. බලමු කතාවක් මගේ ඔළුවට එනවද කියලා. එහෙම කතා ඔළුවට එන්නේ නැහැ බං මේ ගණන් හදා ඉද්දි. අපිට කතා හදපන් නේද? එහෙම ඉතින් බං හිතපන් නිකන් ඔයාව පන්තියේ ඉස්සරහට ගාන අරගෙන කතාවක් කරන්න කියනවා. අන්න ඒ වගේ නෙමෙයි. මාතෘකාවක් නැහැ. මොකුත් නැහැ කතාවක් කියන්න කියන. හැමුණාම මේ කොල්ල කන්ෆියුස් වෙනවා. ඒකට චුට්ට අමාරුයි වශික. ඒක වරහන් ඇතුලේ දීලා තියෙන්නේ හදලා. සාපේක්ෂ අණුක ස්කන්ධ ටික ඔයාලටම හදලා දීලා තියෙනවා. ඒක පාවිච්චි කරලා මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි ඔක්සිජන්ගේ 16. ඒකම හදලා දීලා තියෙනවා. ඔයාට තියෙන්නේ ඒවා පාවිච්චි කරලා මේ අණුවේ ස්කන්ධය හොයාගන්න එක. තේරුණාද? ඔය වරහනගේ ඉලක්කම් සෙට් එකක් තියෙන්නේ. එතන තියෙනවා ඇල්මිනියම් කීයද ක්‍රෝමියම් කීයද එතන තියෙනවා. සර් නලපාන ජාතකයවත් කියන්නකෝ. නලපාන ජාතකයේ ඉතින් රංගපාන්න ඉන්නේ මායි ගෙවිඳුයි පුරුදු විදියට. උණ බටේට එක්ක මම ඉන්නවා නැත්තම් මගේ වේවැල් හීල් කරලා ගන්න උණ බටේට වඳුර කවුද කියලා මයෙන් අහන්න එපා. හරිද? ඉතුරු වඳුර ටිකද? ඔය ඉන්නේ ති. පොඩ්ඩයි පිටිපස්ස හැරිලා එහෙම හැරිලා බලන්න. ඉතුරු වඳුර ටික ඉන්නවා. ගෙවඳු හොඳ එක අයෙන්ද බෝසත් වඳුරා. මම සක්‍රිය විතරක් තමයි කරන්නේ. අර වල ප්‍රාර්ථනා කරපුවාම අර උණ බටේ හිල් ටික අයින් හිල් නෙමෙයි මොනවද අර ගැට ඒ ටික අයින් කරන්න ඉන්නේ මම. රාක්ෂයාට ගෙවිඳු බෝසත් වඳුරා. රාක්ෂයාට ඉතින් ගෙවිඳුගේ නංගි ගන්න පුළුවන්. රාක්ෂයෙක් හොඳ එකෙක් මේ හරියේ නැද්ද ඒ පැත්තේ මම ඔළුවට එන්නේ නැහැ බර රාක්ෂයෙක්. නලපාන ජාතකයේද? අර උඹලගේ කවුද අර මෙතන ඔය පෙන්නම ඔය. රාක්ෂයෝ නිකම් වෙන කිඹුල්ලු ඉන්නවනේ ඔකේ. 아무තු රාක්ෂයෝ හය කරන්න දෙයක් නැහැ. හරි කතාවක් හරි දෙවෙනි ගානත් මම හදන්නම් ගණන් දෙකක් විතර හදලා මොකක් හරි කතාවක් කියන්න මගේ ඔළුවට මොකුත් එන්නේ නැහැ බා ඔළුව හිස් වෙලා තියෙන්නේ මම යකෝ ස්ට්‍රෙස් එකේ ඉන්නේ දැන් තවන් අදත් ඔන්ලයින් නේ උන්ට ක්ලාස් එක නැහැනේ Zoom එකේ උන්ට හරි ප්‍රශ්නාංක 2 ඇල්මිනියම් ඔක්සයිඩ් තියෙන්නේ Al2O3 හරි එක ඇල්මිනියම් කෙනෙක් කීයද Al2O3 මෙතන එක ඇල්මිනියම් කෙනෙක් කීයද 27යි ඒ වගේ කීයක් ඉන්නවද දෙන්නයි එක ඔක්සිජන් කෙනෙක් කීයද 16යි ඒ වගේ කීයක් ඉන්නවද 3යි 27 දෙකක් කීයද 16න් 3 48යි 8යි 4යි 12න් 2 දැම්මා ඉතුරු 1යි 5 4 9 1යි 10යි මෙතනින් උත්තරේ නම් කොච්චරද 102ක් ඊළඟට C6 H12 O6 කීයක්ද ආවේ 112 ඒවා කීයක් තියෙනවද 6ක් එකේව කීයක් තියෙනවද 12 16 ඒවා කීයක් තියෙනවද මේ ටික එකතු කරලා ගත්තොත් 180ක් එනවා උඹ කොහොමද ඒ දැන් ඉතින් මම ඉතින් මේවා උගන්වලා මට පුරුදුයි බං 180 මෙතෙන් එකක් හරිද හරි කතාවක් කියලා දෙන්නම් මේ දේවල් දෙක තුනක් එකතු කරලා දැන් උඹලට මහන්සිත් ඇති කියලා හිතනවා දැන් පැය එකමාරක් නේ මේක මේ මං අහලා තියෙන ලස්සන කතාවක් කියන්නත් බෑ මේ කතාව සාමාන්‍යයෙන් ඔය මේ මම සාමාන්‍ය මිනිස්සෙක් විදියට තදට බලන දේවල් තියෙනවා එකක් තමා මම මේ සාමාන්‍යයෙන්ම ආශ්‍රය කරනකොට අර මේල පළඳනාව එල්ලන්නද ඔයාගේ
අයියෝ ශදන කීප හන්දී වගේ. හරිද? මම සාමාන්‍ය මිනිස්සුන්ගේ ආස ක්වොලිටිස් තියෙනවා. එකක් තමයි මම සාපේක්ෂව බුද්ධිමත් මිනිස්සුන්ට කැමතියි. ඒ කියන්නේ උන් එක වැඩ කරන්න පුළුවන්. මම හිනම කැමති කැලලක් තමයි මිනිස්සෙක්ගේ ඉන්ටෙලිජන්ස් කියන එක. දෙවනියට මම ආසම කැලල මිනිස්සෙක්ගේ දැනුම කියන එක. මම කැමති දැනුම තියෙන මිනිස්සු ආශ්‍රය කරන්න මෝඩය ආශ්‍රය කරන වෙනුවට. තුන්වෙනියට මම ආසම දෙයක් තමයි මිනිස්සුන්ගේ අර ඩිසිප්ලින් කියන එක. ඩිසිප්ලින් කියන එක ඔයාට ඒ කියන්නේ ඩිසිප්ලින් කියන එක හැමතැනම ඩිසිප්ලින් තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ වැඩේ ඇතුළේ ඔයාට ඩිසිප්ලින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොකක් හරි ෆීල්ඩ් එකක් තෝරගන්න ඕනේ. අපි හිතමුකෝ ඔයා බොඩි බිල්ඩර් කෙනෙක් කියලා. එතකොට ඔයාගේ බොඩි බිල්ඩින් කැරියර් එක ඇතුළේ ඔයාට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ඔයාගේ කැම ටික කන්ට්‍රෝල් කරගන්න, හැමදාම ජිම් එකට යන්න, ඒ ස්ලීපින් අවර්ස් 8 හෝ 10 ඔයාට නිදා ගන්න ඒ ඩිසිප්ලින් එක ඔයාට තියෙන්න ඕනේ. අපි හිතමුකෝ ඔයා ගුරුවරයෙක් කියලා. එහෙනම් ඔයාට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ළමෙක් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නේ මග ඇරලා යනවා වෙනකොට ඒකට උත්තර දෙන්න ඔයාගේ විෂය ගැන ඔයාට සෑහෙන අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා ළමෙක් නම් ඔයාට ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. ඔයාගේ පාඩම් කරන වැඩ ටික පන්තියේ රෑන්ක් එක ගන්න. මං හෙන්නම ආසයි පර්සනලි ඔය තුනට මාර ආසයි. ඒ වගේ ಜಾති තුනක් විතර තියෙන මිනිස්සුන්ට තමයි කැමති. ඒතකොට ඇත්තටම මේ සෝෂල් මීඩියා නම් මනම් එක්ක මම බොරු කියනවා නම් අවසානෙටම මට ගෑනු ළමෙක් කැමතියි කියලා කිව්වේ අද උදේ. අද උදේ 8:45ට 8:40ට විතර එතකොට කරන්ට් එක තිබ්බා. මැසේජ් එකක් දාලා තිබ්බා මේ හොඳ අරක මන් දැම්මනේ බං උඹලගේ මම ආපු ගමන් කිව්වේ මේ සර් මෙහෙමයි මට සර් ගැන ක්‍රෂ් එකක් තියෙනවා මට සර්ත් එක්ක කතා කරන්න ඕනේ මට සර් මැවිලා පේනවා දැකලත් නැහැ ගුරු හරිද මේ එහෙම කියලා. ඉතින් හැබැයි මේ දැන් එහෙම කතා කරපු සමහර මිනිස්සුත් එක්ක මම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ නම්බර්ස් අරන් කතා කරලා එහෙමනම් පීචන් එන්නේ නැහැ ගෑනුන්ට පිස්සු යබ. හරිද මේ එහෙම නෙවෙයි හදිස්සියේ මට කෝල් ඇවිල්ලා නිකන් මිනිස්සෙක් එක්ක මම කතා කරොත් මම මැක්සිමම් කතා කරන්නේ විනාඩියක් විතර. ඒ විනාඩිය ඇතුලේ මේ මිනිස්සයා කතා කරනකොට මට තේරෙනවා මේ මිනිස්සයා සාමාන්‍ය සමාජ අවබෝධයක් හරි ටිකක් ඩිසිප්ලින් එකක් හරි තමන්ගේ ජීවිතය ගැන වගකීමක් තියෙන එකෙක් හරි එහෙම තියෙන එකෙක්ද එහෙම නැති එකෙක්ද කියලා මට දැනෙනවා නම් මේ මිනිස්සයා එහෙම කිසිම දෙයක් නැති එකෙක් කියලා මම ඒ වගේ මිනිස්සුද කතා කරන්නේ නැහැ. මම ඔයාට යෝජනා කරන්නේ කතාව පස්සේ කියලා දෙන කතන්දරේ කියලා දෙන්න කලින් ඔයාට ලිමිටේෂන්ස් ටිකක් තියාගන්න. ඔයා මිනිස්සු ආශ්‍රය කරද්දී ක්වොලිටි ටිකක් මේන්ටේන් කරන්න. එතකොට අර මම දැකලා තියෙන සමහර මිනිස්සු කියනවා මිනිස්සෙක් ආශ්‍රය කරන්න ඉච්චර ඒවා බලන්න ඕනේ නැහැ. හැම මිනිස්සෙක් එක්කම hina වෙලා කතා කරලා ඉන්න ඕනේ. එහෙම නැහැ. හැම මිනිස්සෙක් එක්කම hina වෙලා කතා කරලා එහෙම ඉන්න ඕනේ නැහැ. එහෙම බෑ. ඔයාට හැම මිනිස්සෙක්ම ආශ්‍රය කර ලෝකේ ජීවත් වෙන්න බෑ. ඔයා මිනිස්සු ආශ්‍රය කරනකොට ස්ටෑන්ඩඩ්ස් තියාගන්න. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට හැම කෑමම ඔයා කනවද? කියන්නේ පාර වැටලා තිබ්බත් කාණුවේ වැටලා තිබ්බත් එහෙම කන්නේ නැහැ නේ ඔයා. ඔයා කෑමක් ඔයා හැමෝම දෙන කෑම කනවද? ඒත් නැහැනේ. සමහර ළමයි දෙන කෑම ඒක මහාරික අර ළමයි කපස්තාවටපත් කරන්න හොඳ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා සමහර ළමයි ඉන්නවා සමහර යාළුවෝ දෙන කෑම කන්නෙත් නැහැ. එයාලා ඒකට පවා තෝරලා පිරිසක් තියාගෙන ඉන්නේ. ඒ වගේ තමයි මිනිස්සු ආශ්‍රය කරනකොට හැම වෙලේම Tamanට ස්ටෑන්ඩඩ්ස් තියාගන්න. ඔයාගේ ස්ටෑන්ඩඩ්ස් ටික පහළට යනවා කියන්නේ ඔයාගේ ක්වොලිටි ටික පහළට යනවා කියන සහ ඔයා ක්වොලිටි එකෙන් අඩු මිනිස්සු ආශ්‍රය කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සුත් එක්ක ඔයා චුට්ට පහළට යන්න. ඔයාට වඩා හැම වෙලේම ස්ටෑන්ඩඩ් එක උඩ තියෙන මිනිස්සු ටිකක් ආශ්‍රය කරන්න. එතකොට ඒවා චුට්ට ලෙවල් අප් වෙන්නේ. ඒ කියන්නේ ඔයා වෙල් ඩිසිප්ලින් තියාගන්න ඉන්නවා නම් ඔයාගේ ෆීල්ඩ් එක ඇතුලේ ඔයා ඉගෙන ගන්න එක වේවා නැත්නම් ඔයාගේ ජොබ් එක වෙන්න ඒක හරි මොකක් හරි ඔයාගේ ෆීල්ඩ් එක ඇතුලේ ඔයා වෙල් ඩිසිප්ලින් මේන්ටේන් කරන්න හිතනවා කියන්නකෝ. දැන් ගොඩක් වෙලාවට ජිම් එක වෙන්නේ ඒක. ජිම් යන උන්ට කරන්න බැරි දේවල් ටිකක් තියෙනවනේ. ඔයා දැකලාද සමහර උන් ඉන්න අවුරුදු ගණන් ජිම් යනවා. අවුරුදු 10 15 20 ජිම් ගිහින් තියෙනවා. ඒකගේ තාම බඩ මෙච්චරක් විතර ඇති. උපන්දා ඉඳන් ජිම් එකේ ඉන්න උන් ඉන්නවා. දැන් මම දැකලා තියෙනවා මම ගිය ජිම් දෙක තුනකම ඒක තඩියෙක් ඉන්නවා. උගෙන් මං ඇහුවා ඌ කොයි කාලෙද ජිම් එකට ආවේ කියලා. මේක දාපු දවස් නම් මම මල්ලි මේක. කෙනෙක්ගේ බෙල්ල මෙහෙ තියෙන්නේ. බෙල්ලක් නෑ ඌගේ මෙහෙ එල්ලිලා. බඩ මෙච්චරක් විතර. ඊට මං කෝච් එක කතා කරන ඉඳලා කිව්වා ඒ ඇත්තලු එක කියපු එක. ඌ දාපු දවස් නම් ඒ ජිම් එකේ ඉන්නේ. තාම අඟලක්වත් වෙනස් වෙලා නෑ. පැහැදිලිද? එහෙම තමයි. ඒ කියන්නේ ඒ ඩිසිප්ලින් නැති මිනිස්සු. ඒක තමයි ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ. හේතුව දැන් ඌ ආශ්‍රය කරන ඌගේ යාළුවෝ ටිකක් ඉන්නවා. ඌ ජිම් එක සෙල්ලම් කරලා ඉවරලා යන ගමන් එතන බාර් එකක් තියෙනවා. ඉන්නේ විජේරාමේ බාර් එක තියෙනවා. බාර් එකෙන් බියර් එකක් අරගෙන එහා පැත්තේ පෙට්ටි කලින් කොත්තුවක් දාන්න තමයි ඌ යන්නේ. ඊට සෙල්ලම් කරලා බර්න් කරපු කැලරි ටික මොකද වෙන්නේ? ඔක්කොම අහපව අනිත් පැත්තට රිකවර් වෙනවා. ඒකයි කියන්නේ ඔයාට ඩිසිප්ලින් නැති මිනිස්සු ආශ්‍රය කරලා කවදාවත් උඩට යන්න බෑ. ඒකයි මම ඔයාලට කියන්නේ සමහර මිනිස්සු ගාවින් ඉඳ ගන්නවත් එපා කියලා. එයා යවත් කාලකන්ණි කරලා ආවත් කාලකන්ණි කරනවා. ඒ හින්දා මේ මිනිස්සු ආශ්‍රය කරනකොට විශේෂයෙන් ස්ටෑන්ඩඩ්ස් ඔයාට උඩට යන්න ඕන. ඔයාට ලෙවල් අප් කරගන්න ඕන ස්ටෑන්ඩඩ්ස් කියන එක මාර වටිනවා.
ඒක මේන්ටේන් කරන එක පට්ට වටිනවා. එහෙම නැති මිනිස්සුත් එක්ක ඔයාට උඩට යන්න බෑ. ඔයා දැකලා සමහරට පන්තියේ ඒක ඔයාලගේ ඉස්කෝලවල නම් අඩුයි. හැබැයි ගර්ල්ස් එකේ කොන්වන්ට් එකේ එහෙම ඔයාට ඒක සෑහෙන ඔයාලගේ ඉස්කෝලෙත් පුළුවන් බලා ගන්න. සමහර පන්තියේ টොප් රෑන්ක් ඉන්න ළමයි ඉන්නවා. ඔයාලා සමහර ළමයි කතාවත් කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා උනත් දැකලා ඇති පන්තියේ සමහර 1 2 3 වගේ රෑන්ක් වල ඉන්න ළමයි අති දක්ෂ ළමයි වගේ ලෙවල් එකේ ඉන්නෝ. සමහර මිනිස්සුකෝ කතාවත් කරන්නේ නැහැ. ඔයාලා හිතනවා ඔගේ ලොකු සීන් කියලා. නෑ ඒක ලොකු සීන් එක නෙවෙයි. ඒකට හේතුව එයා මේන්ටේන් කරන ස්ටෑන්ඩඩ්ස් ටික. එයා මිනිස්සෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රමාණය සහ ඔයා දීලා තියෙන ප්‍රමාණය. ඒතර එයා බලාපොරොත්තු වෙන ක්වොලිටි එකේ මිනිස්සෙක් නෙවෙයි නම් එයා ඔයාව ආශ්‍රය කරන්නේ නැහැ. පර්සනලි මාත් එහෙම තමයි. ඒකට මාත් එක්කත් මිනිස්සු මාත් එක්ක hina වෙලා කතා කරද්දි මම ලොවෙත් hina වෙලා කතා කරනවා. ඔයාලා මගේ විදිය දන්නවනේ. හැබැයි ඒ මිනිස්සු මගේ සර්කල් එක ඇතුළට මම ගන්නෙ නැහැ. මොකද ඒ වගේ මිනිස්සු ටිකක් මගේ සර්කල් එක අස්සර දාගත්තට පස්සේ මට අමාරුයි. නිකන් හිතන්නකෝ ඔයා ක්ලාස් එන්න හදනකොට ඔයාට එහා පැත්තේ ඉන්න එක ඔයාව ඒකෙන් අයින් කරගෙන යන්නම හදනවා කියලා. ඌ ක්ලාස් එක කට් කරලා වෙන කොහේ හරි යන්න හදනවා කියලා. ඒතර ඔයාට ඔයාගේ වැඩේ කරන්න පුළුවන්. බෑනේ. හරිද? එතකොට දැන් මම හැම වෙලේම මොකක් හරි පොතක් කියවන්න හදනවා කියන විදිහට මට එහා පැත්තක හැම වෙලේම try කරනවා නම් මාව දෙන ෆිල්ම් හෝල් එකකට යන්න. ඒ වගේ මිනිස්සු මම ආශ්‍රය කරන්නේ නැහැ. ඔයාලට තේරෙන භාෂාවකින් කියනවනේ. එහෙනම් ඒ qualities maintain කරන්න සහ ඊගාට මම මිනිස්සුන්ගේ සෑහෙනම concern කරන දෙයක් තමයි මිනිස්සු වචන පාවිච්චි කරන විදිය. අර වචනයකට වටිනාකමක් නැති සහ වචන පාවිච්චි කරන්න දන්නේ නැති මිනිස්සු මම මගේ සර්කල් එකේ තියාගෙන නැහැ. ඒ මිනිස්සු මම ආශ්‍රය කරන්නේ නැහැ. වචනයකට සෑහෙන වටිනාකමක් තියෙනවා. ඔයාට ඒක තේරෙන්නේ නැහැ. ඔයා තාම චූටි හින්දා. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් මම ඔයාව මරනවා කිව්වොත් ඒ වචනෙට ලොකු බලයක් නැහැ. හැබැයි 2015 විතර මර්වින් සිල්වා ඔයාලගේ ගෙදරට ඇවිල්ලා මම ඔබ මරලා දානවා කිව්වොත් ඒ වචනෙට ලොකු බලයක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඒ වචන වලට සෑහෙන වටිනාකමක් තියෙනවා සහ නිකන් හිතන්න ඔයා උදේ පාන්දර ඉස්කෝලේට ගිහලා කාට හරි good morning කියනවා කියලා. ඒතර අනිත් කෙනා good morning කියන ටෝන් එකත් එක්ක සමහරට ඔයාගේ දවසම හොඳ වෙලා යන්නත් පුළුවන්. සමහරට ඔයාගේ දවසම සවුත් වෙලා යන්නත් පුළුවන්. නිකන් හිතන්නකෝ ඔයා කාට හරි good morning කියනකොට එයා ඒක අනිත් පැත්තට කියනත් ඔයා දිහා රවල බලලා ගියා කියලා. ඒතර එතන වචනේ වටිනාකම ඒ වචනෙන් ඔයාගේ දවසම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔයාගේ වයසේ ළමෙක්ට මම කියන්නේ හැම වෙලේම ඔන්න ඔය කියපු දේවල් ටික තමන්ගේ ජීවිතේට අනිවාර්යයෙන් එකතු කරගන්න ඔයාට ලොකු ටාගට් තියෙනවා නම්. හැබැයි ඔයාගේ ටාගට් එක තියෙන නිකන් ගාමට් එකකට ගිහිල්ලා මොකක් හරි කරගෙන එදා වේල මොකක් හරි රූටින් එකක් ගහගෙන එහෙම ජීවත් වෙන්න නම් ඔයාට එහෙම ලොකු දේවල් තියෙන්න ඕනේ නැහැ. එහෙනම් ඔයා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ලොකු දේවල් අචීව් කරන්න නෙවෙයි. ඔයා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ නිකන් අර මේ ලෝකේ සයිකල්ස් දුවනවානේ. නයිට්‍රජන් සයිකල්ස් ටික දුවනවා, කාබන් සයිකල් ටික දුවනවා, ඔක්සිජන් සයිකල් දුවනවා, ෆොස්ෆරස් සයිකල් දුවනවා. අන්න ඒක කම්ප්ලීට් කරන්න ආපු මිනිස්සෙක් ඔයා. ඔයා ඒ જાතිය මිනිස්සෙක් නම් ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න එපා වැඩක් නැහැ. ඔයාට එහෙම කරලා අචීව් කරන්න දෙයක් නැහැ නේ. හැබැයි සමහර ළමයි ඉන්න එහෙම නැති. ලොකු කෙනෙක්. මට මෙතෙන්ට ආපුවාම එක එකනා පෙන්නොත් ඔයාලා කොච්චරක් දුර යනවද කියලා මට කියන්න පුළුවන්. එක්ස්පීරියන්ස් එකක. මොකද මම වැඩ කරන සොසයිටි එකක් තියෙනවානේ. මම පහළම මට්ටමේ මිනිස්සුත් ආශ්‍රය කරනවා. මම টොප්ම ලෙවල් එකේ මිනිස්සුත් ආශ්‍රය කරනවා. ඒක අමුතුවෙන් දැන් ඉතින් කියන්න දෙයක් නැහැ. මගේ සෝෂල් මීඩියා ටික බලන මිනිස්සු ඒවා දන්නවනේ. මම කවදාද ආශ්‍රය කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ ඔයා දිහා බලනකොට දැම්මට ඔයාලට කියන්න පුළුවන් ඔයා කොතනද නතර වෙන්නේ කියලා. ෂෝ එකට කියන්න පුළුවන්. ඔයා ක්ලාස් එක ඉවර වෙන දවසේ ක්ලාස් එක නතර කරන දවසක් එනවනේ. 11ට ඉවර කරන දවසක්. එදා ඔයාට හිතනවා නම් මේ මිනිස්සයා මොනවා කියවත් මගේ හිතේ දෙන්නේ නැතේ කියලා මං ගාට ඇවිල්ලා අහන්න සර් මට මොන වගේ ෆියුචර් එකක් තියෙයි කියලාද සර් හිතන්නේ කියලා. එදාට මම කියනවා. හරිද? ඔයාට වෙන්නේ මේක කියලා. ඔයා එතනින් එහාටත් ජීවත් වෙන්නේ මේ විදිහට නම් ඔයා බලන්න අවුරුදු 10ක් ගියාට පස්සේ ඔයාට වෙන්නේ ඒක නෙමෙයිද කියලා. හැබැයි ඒක මං කිව්වට පස්සේ එතනින් එහාට නෑ මට මෙහෙමනම් වෙන්න තියෙන්නේ මම මේක වෙනස් කරනවා කියලා වෙනස් කරගත්තොත් ඔයාට ටර්න් කරන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට මම කියනවා වරදින්නේ නෑ. කිව්වොත් කිව්වා. නිකන් මං කටටාවට දේවල් කියන්නේ නෑනේ. උඹලා දැකලාදී මං කතාවක් කිව්වොත් ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක කියන්නේ. කියන්නේ මම කියනවා නම් 1161 තමයි මේක උනේ කියලා එන එක වෙලා තියෙන 1161ේම තමයි ආයති. ෆැක්ට්ස් එක කතා කරන්නේ. ඒ නිසා හරි. මේක කතාවක් මේක ජපන් වල වෙච්ච කතාවක්. මම පෞද්ගලිකව ආසයි මේකට. ලොකු කතාවක් නෙවෙයි. හැබැයි ගන්න දේවල් ටිකක් මේකේ තියෙයි. ඔයාලට මහන්සිය කියපු නිසා මේක කියලා දෙන්නේ. ජපානයේ මේක හිම වැටෙන කාලයක්. හරිද? ඒතකොට ජපානයේ හිම වැටෙනවා. ඔයාලා ඒක දන්නවනේ. පන්ති ඉවර නැහැ. තව වෙලා තියෙන විනාඩි 20කට හැය පැත්තෙන් තියෙනවා. මේක හිම වැටෙන කාලයක්. එතකොට මේ හිම වැටෙනකොට ටිකක් ලොකුවට හදපු පෝසත් ගෙදරක මිනිස්සෙක් ඉන්නවා. යා මේ තමන්ගේ ගිනි උඳුන ගාව අර ගිනි උඳුනත් පත්තු කරන එකට පරණ කතාවක්. ඒකත් පත්තු කරන එළිය වෙන්නේ මොකද්ද කියලා කර්ටන් එකකින් බලන ගමන් තමයි ඉන්නේ. කර්ටන් එක ඈත් කරලා ජනේලෙන් එළිය මොකද්ද වෙන්නේ කියලා බලනවා. හරිද? හයියෙන් ලොකුවට දරුණුවට හිම වැටෙනවා. දරුණුවට හිම වැටෙනකොට ඔයාලට ලොකු අයිඩියා එකක් නැතුවද? හැබැයි හිම වැටෙනකොට ඔයාලට සාමාන්‍යයෙන් එළිය පහළට ගිහිල්ලා වැඩ කරන්න අමාරුයි.
අපිට හිම වැටෙන්නේ නැහනේ. ලංකාවට හිම වැටෙන්නේ නැහැ. ඔයාට ලේසියෙම හිම වැටෙන තැනකට යන්න ඕන නම් ඔයා යන්න ඕන ඉන්දියාවට. ඉන්දියාවේ කාශ්මීර වගේ try කරලා බලන්න කාශ්මීර වලට වැටෙනවා. උපුල්ලේ මම දැක ගිහින් තියෙනවා. මට චුටි චුටි දේවල් ටිකක් කිව්වා කතා කරන්න බැරි වුණා. පෙරේද මම මැසේජ් එකක් දැම්මා මේ ඒ ඇරෙන්න අපිට ආයෙ කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කොහොම හරි මෙයා මෙහෙම එළිය බලාගෙන කල්පනා කර කර ඉන්නකොට එයාට කළුවරේ මේ රෑක වෙන්නේ. කළුවරේ චූටි හෙවණල්ලක් හෙලවෙනවා පේනවා. ඉතින් මෙයා මේ හෙවණල්ල දිහා චුට්ටක් ફોකස් කරනවා. මොකද හිමේ නිකන් කවුරුත් නැති පරිසරයක එක හෙවණල්ලක් මූව් වෙන්න ගත්තට පස්සේ තේරෙනවනේ. ඊට පස්සේ මෙයා මේ හෙවණල්ල දිහා ફોකස් කරගෙන ඉන්නකොට එයාට තේරෙනවා මේ හෙවණල්ල චුට්ට එයාගේ ගෙවල් පැත්තට එනවා. ජපානේවා දැකලාදී තාප්ප හදන්නේ 아무තු විදිහකට. හරිද? ජපානේ චීනේ මෙහෙම තාප්පේ හදලා ඔයා දැකලාදී තාප්පෙටත් මෙහෙම චූටි වහලයක් තියෙනවා. කොහොම තාප්පේ තියෙනවා නම් ඔය තාප්පෙට පුංචි වහලයක් වගේ එකක් යනවා. දැකලා තියෙනවද? මේ වගේ. එතකොට එයාට පේනවා මේ අර හෙල්ලි තිබ්බ හෙවණල්ල මේ තාප්පේ කිට්ටුවට එනවා කියලා. එනකොට අර තියෙන බල්බ්ස් වලට නියොන් බල්බ්ස් හරි මොනවා හරි තියෙන. එතකොට එයාට පේනවා මේ මිනිස්සෙක් තමයි එන්නේ කියලා. ලොකු වයසක් තියෙන මිනිස්සෙක් නෙමෙයි අවුරුදු 40ක විතර මිනිස්සෙක් සීතලේ ගෙහි එයා මේ තාප්පේ යටට වෙලා ඉන්නවා. පැයක් විතර මෙහෙම යනවා මේ මිනිස්සයා තාප්පේ යටට වෙලා ඉන්න කිසි අවුලක් නැහැ. උඩේ ඉඳන් මේ සල්ලි තියෙන මිනිස්සයත් මේක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයාට මේ මිනිස්සයාට අනුකම්පා හිතෙනවා. ඉතින් තමන් මේ රස්නේ තියෙන ගිනි මැලයක් ගාව හොඳ සෝෆා එකක ඉඳගෙන ආතල් එකේ ඉන්නවා. ඒ වෙද්දි එළියේ තව මිනිස්සෙක් සීතලේ වෙවුල ඉන්නවා. මෙයාට අනුකම්පා හිතෙනවා. ඊට පස්සේ මෙයා එළියට ගිහිල්ලා ඉවරලා අර මිනිස්සයාත් එක්ක කතා කරනවා. කතා කරලා මේ මිනිස්සයාගෙන් විස්තර අහලා ඊට පස්සේ මෙයා අර එළියට මිනිස්සයාට කියනවා මේ ඔයා බය වෙන්න එපා. ඔයා මෙහෙම සීතලේ ගෙහි ඉන්න ඕන නෑ. ජපානය කියන්නේ එන කල්චරල් රටක්. ගෙට ගන්න නෑ මෙයා. ඔයා කියනවා මේ එයා කියනවා මම ගාව තියෙනවා පරණ බ්ලැන්කට් එකක්. බ්ලැන්කට් එකක් කියන එක තේරෙන්නේ නැත්නම් සීතලට අඳින ඇඳුමක් කියලා හිතා ගන්නකො. සීතලට පොරන රෙද්දක් කියලා. මං ගාව පරණ බ්ලැන්කට් එකක් තියෙනවා. මම මේ බ්ලැන්කට් එක ඔයාට ටක් ගාලා ගෙනල්ලා දෙන්නම්. ඔයා විනාඩි 5ක් මෙතන ඉන්න. මම මේක ගෙනල්ලා දෙනවා කියලා. කියලා මේ සල්ලි තියෙන මිනිස්සයා ගේ ඇතුළට යනවා. හරි. හරි. මේ ඊගාවට ගෙට ගිහිල්ලා ඉවර වෙලා යන්න දෙන්නේ නෑනේ ආහාරය. මේ ගෙට ගිහිල්ලා ඉවර වෙලා මෙයා ගේ ඇතුළේ ඉන්නකොට මෙයාට දුවක් කියනවා. මේ සල්ලි තියෙන මිනිස්සයාට දුවෙක් ඉන්නවා. මේ දුව මෙයාට කතා කරනවා මෙහෙමයි තාත්තේ මේ බිස්නස් කෝල් එකක් ආව තාත්තා එළියට ගිහිල්ලා තිබ්බ අතරේ චුට්ටක් මේක බලන්න කියලා. ඊට පස්සේ මේ ජපාන් මිනිස්සයා ගිහිල්ලා අර බිස්නස් කෝල් එක ගන්නවා. කෝල් එක දුර දිග යනවා. සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර කෝල් එක ඇදෙනවා. හරිද? කෝල් එක විනාඩි 45ක් විතර ඇදිලා තව ටිකක් වෙලා ඉතින් මෙයා දුවත් එක්කත් කතා කරනවා. මෙහෙම කතා කර කර ඉද්දි අර කන්වර්සේෂන් එක කියන්නේ අර එළියේ ඉන්න හිඟන මිනිස්සයත් එක්ක ගියපු කන්වර්සේෂන් එක ගිහින් පැය දෙකකින් විතර මේ මිනිස්සයාට මතක් වෙනවා අම්මට සිරි මේ මෙන්න මෙහෙම කතාවක් මම අරට කීව නේද කියලා. හරිද? කීව නේද කියලා. එතකොට ඒක මතක් වෙච්ච ගමන් මෙයා බ්ලැන්කට් එකත් අරගෙන දුවගෙන යනවා එළියට අර හිඟන මිනිස්සයා ඉන්නවද කියලා බලන්න. එයා යනකොට ඒ හිඟන මිනිස්සයා මැරිලා. හරිද? දැන් ඔගේ සීන් එක තියෙන මෙයා සල්ලිකාරයෙක් මෙයා ඊට පස්සේ මේ හිඟන මිනිස්සයා ගැන හොයනවා. ප්‍රශ්නේ කියන්නේ මේ හිඟන මිනිස්සයා ඌ ජීවිත කාලෙම පාර තමයි නිදාන තියෙන්නේ. එතකොට හිම වැටෙන්න පටන් ගත්ත දවස් නම් දැන් මේ හිම වැටෙන කාලේ මැදට ඇවිල්ලා ඒ පටන් ගත්ත දවස් නම් මැදට එනකම මේ මිනිස්සයා හිම වැටෙදි සීතලේ එළිය තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මේ මිනිස්සයාගේ තාප්පේ ගාවට ඇවිල්ලා මෙයා කතා කරාට පස්සේ අර හිඟන මිනිස්සයා මැරිලා යනවා. ඒකට මොකද්ද හේතුව? මෙච්චර කාලයක් අර හිඟන මිනිස්සයා එළියේ ඉන්නකොට එයාගේ පැත්තෙන් හිතුවොත් මෙයාට ප්‍රශ්නයක් තිබුණා නැහැ. එයාට අවුලක් නැහැනේ. හිම වැටෙනවා තමන්ගේ හම උඩට හිම වැටෙනවා. එයාට ඒක අවුලක් නැහැ දරා ගන්න පුළුවන්. හැබැයි අර සල්ලි තියෙන මිනිස්සයා තමන්ට ඇවිල්ලා පොරොන්දුවක් වෙනවනේ. මම ඔයාලට බ්ලැන්කට් එකක් රස්නෙට ඉන්න ගෙනල්ලා දෙනවා කියලා. එතකොට අර හිඟන මිනිස්සයා තමන්ගේ හිතෙන් ඉමේජිනේෂන් එකක් හදා ගන්නවා. දැන් මට බ්ලැන්කට් එකක් ගෙනල්ලා දෙයි. එතකොට බ්ලැන්කට් එකක් ගෙනාපුවාම මට මෙහෙම ඉන්න පුළුවන් කියලා ඒ ඉමේජිනේෂන් එකක් හදා ගන්නවා. හැබැයි අර වෙච්ච සිද්ධියත් එක්ක බ්ලැන්කට් එක එයාට හම්බ වෙන්නේ නැති වෙනකොට අර ඉමේජිනේෂන් එක චුට්ට මොකද වෙන්නේ? කඩාන වැටෙනවා. එයා මානසිකව වැටෙන්න පටන් ගන්නවා. තේරෙනවද කියන එක? ඒකත් එක්ක මෙච්චර කාලයක් සීතල ටොලරේට් කරගන්න බැරි වෙච්ච සීතල ටොලරේට් කරගන්න පුළුවන් වෙච්ච මිනිස්සයාට එතනින් එහාට මේ සීතල කියන එක දරා ගන්න බැරි වෙනවා. ඔයා දැකලා ඇති ඔය වාහන වලට අලි හරි ඇත්තු හරි පටවනකොට ඇත්ගොව්වා අලියගේ මේ පිටිපස්ස රත තියලා තල්ලු කරනවා. හරිද? ඒ ඔයාට තේරෙන්නේ නැති මේ අලියෙක් පිටිපස්ස රත තියලා තල්ලු කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. අලියට දැනෙන්නේවත් නැහැ ඕක. අලියට සපෝට් එකක් නැහැ ඒකේ. ඇයි එහෙම කරන්නේ එහෙනම්? ඇයි අලියගේ පිටිපස්ස රත තියලා මොකද තල්ලු කරන්නේ? ඒකට එක හේතුවයි තියෙන්නේ. මෙහෙම පිටිපස්සට අත තිබ්බ ගමන් අලින්ගේ හැම හරි සංවේදී. ඒක වෙන දවසක මම කියලා දෙන්නම්. මේ ඩයිසිටි ගන්න මාර සංවේදී හැමක් අලියට තියෙනවා. අලි හැම කියලා හිතුවට උට මෙහෙම ටච් එකක් දැම්මම උර දැනෙනවා ඒක. හරි සංවේදී හැමක් තියෙන්නේ. අලියව මෙහෙම පිටිපස්සෙන් තියලා තල්ලු කරනකොට අලියට දැනෙනවා. අලියගේ ඔළුවට තේරෙනවා මට සපෝට් එකට පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා කියලා. මම වැටෙන්නේ නැහැ කියන අලියට තේරෙනවා. ඒ ගැම්මෙන් තමයි අලිය නගින්නේ. මොකද අලිය ලොකු සතෙක් උට ළඟ පේන්නේ නැහැනේ.
ඔයා දැකලා තියෙයි අලියා පඩිපෙළවල් එහෙම නගිනකොට මේ එයාගේ හොඬ වැලෙන් ඔහොම පොඩි හොයනවා. දැන් මම දැකලා තිනවා දලදා පෙරහැරේ එහෙම අලියාර යනකොට ඉතින් එයා මේකෙන් හොලවනකොට අර රතු පළස තියෙනවා. රතු පළස ලස්සනට හැදෙනවනේ එයාගේ හොඬේ වදිනකොට. ඒතර මම දැකලා තියෙනවා මිනිස්සු කමෙන්ට් එහෙම දානවා මේ අලියා පළසත් හදාගෙන යන්නේ කියලා. නෑ අලියාට දුර පෙවුනට ළඟ පේන ගොඩක් ලොකු හින්දා. ඒක තේරෙන්නේ නැත්නම් ඔයාට නිකන් බස් ඩ්‍රයිවර් කෙනෙක් හිතන්නකෝ. ලොකු ලොරියක් ඩ්‍රයිව් කරන කෙනෙක් හිතන්නකෝ. ඒ ලොරි වල ඉස්සරහට එනවා මෙහෙම රවුම් කණ්ණාඩියක්. ඔය දැකලා තියෙෝක. හේතුව ලොරිය ඩ්‍රයිවර්ට හරියටම ලොරිය පහළ තියෙන දේවල් පේන්නේ නැහැ. ඒතර චූටි ළමෙක් එහෙම යට සෙල්ලම් කර හිටියොත් ලොරිය ඉස්සරහට ගද්දි මොකද වෙන්නේ? යට වෙලා මැරෙනවා. ඒ හින්දා තමයි රවුම් කණ්ණාඩිය ගහලා තියෙන්නේ. ඒතර රවුම් කණ්ණාඩිය බලපුවම එයාට පහළ ටික පේනවා. අලියටත් ඒ වගේ. අලියට කණ්ණාඩි නෑ. ඒතර එයා කරන්ටක් ගාලා හොඬ වැලෙන් තමයි බලන්නේ ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා. ළඟ යනකොට. ඒතර අර පිටිපස්සට තියලා ඒ දෙන සපෝට් එක ෆිසිකල් සපෝට් එකක් නෙමෙයි ඒක ඉමෝෂනල් සපෝට් එකක්. ඒක ඉමෝෂනලි යාට හම්බෙන්නේ. ඒ ඉමෝෂනල් සපෝට් එකෙන් තමයි උඩට යන්නේ. සමහරට අලියගේ මේ සමහර අලි ඉන්නවා එහෙම පිටිපස්සට තියලා තල්ලු කරේ නැත්නම් උණගින්නේ නැහැ බයයි. පැහැදිලිද? ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයාලා පොරොන්දුවක් වෙනකොට ඔයාලා මිනිස්සුන්ට වචනයක් දෙනකොට ඒ වචන වලට මාර හයියක් තියෙනවා. සහ මිනිස්සුන්ගේ විශ්වාස වලට මාර හයියක් තියෙනවා. ඒකයි සමහර ලාවට මම ඔය දන්න දේවල් වුණත් මම ක්ලාස් එකේ කියන්නේ නැත්තේ. දැන් ඔයාලා යශෝදරා කියපුවාම ඔයාලගේ ඔළුවට එන දේවල් ටිකක් තියෙනවා. සිද්ධාර්ථ යශෝදරා කිව්වම හැබැයි ඔයා යශෝදරා කියලා පොතක් තියෙනවා. නෙළුම් මලෙන් උපන් කුමරිය කියලා තියෙන්නේ. ඒ පොත කියවලා බැලුවට පස්සේ ඔයාගේ ඔළුවට යශෝදරා කියලා එන අර කැරක්ටර් එක නෙවෙයි. ඒක වෙන එකක්. එහෙම දේවල් ටිකක් තියෙනවා. එහෙනම් මිනිස්සෙක්ට වචනයක් දෙන්න කලින් මිනිස්සෙක්ට විශ්වාසවන්ත වෙන්න ඔයා මිනිස්සෙක්ගේ ඔළුවේ විශ්වාසය ඇති කරන්න කලින් ඔයා කල්පනා කරලා බලන්න මේ විශ්වාසය කොච්චරක් දුරට වඩා රකින්න පුළුවන්ද කියලා. ඔයා මිනිස්සෙක්ට වචන දෙනකොට මිනිස්සෙක්ට පොරොන්දුවක් දෙනකොට සහ මිනිස්සෙක්ට කියනකොට මාව විශ්වාස කරන්න කියලා ඔයාගේ පැත්තෙන් ඔයාට ඒ විශ්වාසය රකින්න බෑ නම් මීහරක් වැඩ කරන්න එපා. කියන්නේ ඒ වගේ කතා කියන්න යන්න එපා. මොකද සමහර මිනිස්සු ඒ සමහර දේවල් සීරියස් ගන්නවා. දැන් මම වගේ මිනිස්සෙක් හිතන්නකෝ. මම ගත්තාම මම වචනයක් දුන්නා මම වචන කියන එක රකින්නවා. ඒතර මම වගේ මිනිස්සෙක් හැම වෙලේම බලාපොරොත්තු වෙන අනිත් කෙනත් මට එහෙම කරයි කියලා. ඒතර අනිත් කෙනා මට එහෙම කරපු නැතිකම කරයි නැති වුණාම මම මේ මිනිස්සුත් එක්ක ආගියු කරන්න යන්නේ නැහැ. මම මේ මිනිස්සු අතහැරලා දානවා. හරිද? සමහර මිනිස්සු එහෙම ඉන්නවා අනිත් කෙනාව අතහැරලා දාන කට්ටිය. සමහර මිනිස්සු ඉන්නවා තමන් අතහැර ගන්න කට්ටිය. එහෙම කට්ටියත් ඉන්නවනේ. එයාලට අතහැරන්නේ තමන්වම. ඒ හින්දා මේ අනිත් මිනිස්සු එක්ක ඩීල් කරනකොට ඒකයි කියන්නේ ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න, ක්වොලිටි මේන්ටේන් කරන්න. නැත්තම් ඔයා කරන චූටි ඔයාට එක පුංචි මිස්ටේක් එකක් වුණාට ඔයාගේ අතින් වෙන පුංචි මිස්ටේක් එකකින් කෙනෙකුගේ ජීවිතයක් වැරදිලා යන්න පුළුවන්. එහෙනම් ඒ දේවල් හොඳට මතක තියාගන්න. මොකද ඔයා දැන් ඉන්නේ ඉන්න පුළුවන් භයානකම වයසක. හරිද? මම පහුගිය දේවල් අදින්න කැමති නැහැ. හැබැයි පහුගිය අවුරුදු ගාණක් තිස්සේ වෙච්ච ප්‍රශ්න බලන්න ඔයාගේ වයස ආසන්නයේ තමයි ගොඩක් වෙලාවට ළමයි ප්‍රශ්න දාගන්නේ. ගොඩක් ළමයි බහුතර ළමයි ප්‍රශ්න දාගන්න ඔයාගේ වයස කිට්ටුව. ඒ නිසා මේ දේවල් කියන්නේ. ඒ නිසා මේ දේවල් කියලා දෙද්දී ඔය චුට්ටක් ඔලුවට දාගන්න ඔහේ මෝඩයෝ වගේ ඉන්න එපා. මට වගේ ඉල්ලන්න තියෙන එච්චර තමයි. ඔය කතා මතක තියාගන්න. ඔයාට ඒවා ඔයාගේ ජීවිතේදී වැදගත් වෙයි. අහපව් back to the lesson. හරි. ගන්න ඇමෝනියම් සල්ෆේට් NH4 NH4 twice SO4 කියලා ගත්ත තියෙන්නේ. මෙහෙම එකද තියෙන්නේ. NH4 මෙහෙම එකද තියෙන්නේ බලන්න. හරි. දැන් මේ කියලා දෙන එක අහගන්න මේක වෙන වර්ගයක් ඈ. කලින් වර්ග නෙවෙයි මේ. කලින් වර්ගයේ විදිහට මේක හදන්න බෑ. මතක තියාගන්න මෙන්න මේ වරහණක් දාලා එළියෙන් චූටි ඉලක්කමක් ආවා කියන එකේ තේරුම මේ වරහණ ඇතුලේ එන ඉලක්කම් වල එකතු තියෙනවනේ. හරි. හොඳට බලා ගන්නකො. වරහණ ඇතුලේ නයිට්‍රජන්ල කී දෙනෙක් ඉන්නවද? එක්කනයි. එහෙනම් එතනින් එනවා කොච්චරක්ද? 14ක්. වරහණ ඇතුලේ හයිඩ්‍රජන්ල කීයක් ඉන්නවද? 4ක්. ඒ කියන්නේ එක ඒවා කොච්චරක්ද? 4ක් තියෙනවා. ඒතර වරහණ ඇතුලේ ඔක්කොම අපිට කීයක් ඇවිල්ලා තියෙනවද? 18ක් නෙමෙයි. එතන මොකක් හරි වෙලා තියෙනවා. 18ක් තියෙනවා. මේ එළියේ තියෙන දෙකේ ඉලක්කමේ තේරුම මෙන්න මේ ආපු එකතුව දෙකෙන් වැඩි වෙනවා කියන එක. තේරුණාද? මෙතන පහේ ඉලක්කම තිබ්බොත් මොකද්ද එතකොට තේරුම? පහෙන් වැඩි වෙනවා කියන එක. පැහැදිලිද? හා මෙතන තියෙන දෙකේ ඉලක්කම එහෙනම් දෙකෙන් වැඩි කරා. 18 දෙකක් කීයද? 36. ඔන්න දැන් ඔයා මේ ටිකේ දේවල් ටික හොයාගෙන ඉවරයි. මෙතනින් එහාට වඩා සල්ෆේට් එක ගන්න තියෙන්නේ. සල්ෆර් එක්කෙනෙක් කියන්නේ කොච්චරක්ද? සල්ෆර් එක්කෙනෙක් 32. ඒ වගේ කීයක් ඉන්නවද? එකයි. එතනින් 32ක් එනවා. ඔක්සිජන්ල එක්කෙනෙක් කීයද? 16. ඒ වගේ කීයක් ඉන්නවද? 64ක් එනවා. 32යි 64යි 96යි. මෙතනින් 36ක් ආවා. මෙතනින් 96ක් ආවා. මේ සම්පූර්ණ එක ගන්න නම් මෙයයි මොකද වෙන්න ඕනේ? සුපිරි. 36 ධන 96. 6යි 6යි
12න් 2 දැම්ම ඉතුරුයි 1. 9 3 12 1යි. ඔය වෙන ගණන් වර්ගයක්. දැන් ඒක කියලා දීපු හින්දා තව මෙතනින් තව කෑල්ලක් තියෙනවා ඩොට්. මෙතනින් ඔන්න මේ ටික හරි. මේ ටිකේ ආව වාට කොච්චරක් කියලාද? මේ ටිකේ ආව 132ක් නේද? 132ක් සහ 4ක් H2O කියලා තියෙනවා. මෙන්න මෙහෙම ඉස්සරහින් ඉලක්කමක් આવොත් පටල ගන්න එපා. වරහනට නෙවෙයි. මෙන්න මේ ඉස්සරහින් ලොකු ඉලක්කමක් આવොත් ඒකේ තේරුම එයාට පිටිපස්සෙන් තියෙන හැමෝම මේ ඉලක්කමේ මොනවා වෙනවා කියන එකද? ಗುಣ වෙනවා කියන එක. දැන් මෙයාට පිටිපස්සෙන් හයිඩ්‍රජන්ලා කීයක් ඉන්නවද? දෙන්නයි. එතකොට එක් වරක් 2 2යි. ඔක්සිජන්ලා කීයක් ඉන්නවද? 16ව 1යි. එතකොට ඔක්කොම උත්තරේ කී 16 2යි 18යි. එතකොට ඉස්සරහින් 4ක් තියෙනවා කියන එකේ තේරුම මේ 18 කීයෙන් වැඩි වෙන්න ඕනද? 4ෙන් වැඩි වෙන්න ඕන. 18 4ක් 72යි. 4යි 204ක් කියලා එන්න ඕන. 204ක්. මේක තේරුම් ගන්න මේ වරහනට එළියෙන් තියනවා කියන්නේ වරහන ඇතුලේ ඉන්න කට්ටිය තමයි දෙකෙන් වැඩි වෙන්නේ. මේ විතර ලොකු ඉලක්කමක් එළියෙන් තියනවා කියන එකේ තේරුම එයාට පිටිපස්සෙන් ඉන්න හැමෝම මේ තින ඉලක්කමෙන් වැඩි වෙනවා. ඔයාලට ඔය කියන එක තේරෙන්න තව ගාණක් දෙකක් හදන්න ඕනේ. ප්‍රශ්නාංක 5 හැදුවට පස්සේ මම කියන්නේ මොකද්ද කියලා තේරෙයි. හරි මෙතන එකක් හිමීට හදාගන්න. ඔයා බෝඩ් එක බලන්න නෙවෙයි හදාගන්න ඕන තනියෙනුයි හදන්න ඕනේ. බෝඩ් එක බලන් හදන්නේ මෝඩයෝ. පුළුවන් පැංච පුළුවන්. ප්‍රශ්නාංක 5. ඔව් පැංච. ඔව් ඔව්. ඔය තේරෙන්නේ. සමහර ඉස්සරහට හදාන යනවා. දැන් තේරිච්ච ළමයි ඉස්සරහට හදාන යන කොහොම කරත් මම මේවා තේරුම් කරනවා. ඔයා දිගටම කරගෙන යන්න. හරි. දැන් ශ්වේතා මේක බලමු. හරි ඒක තේරෙනවනේ. දැන් මේ වගේ එකක් ගත්තොත් KBR හොයනවා. ඊට පස්සේ මේ දෙකෙන් මොකද වෙන්නේ? එක වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන ඩොට් එකක් තියෙනවා. ඩොට් එකක් තියෙනවා කියන්නේ මේක කැඩුනා. ඊට පස්සේ මේ ටික හොයනවා. මෙතනින් ආයෙ මොකද වෙන්නේ තුනේ? හරි. ඊට මෙතන ඩොට් එකක් තියෙනවා. මේක කැඩුනා. ඊට පස්සේ මෙතන මේක හොයනවා. මේක ගුණ වෙනවා කියනද? හයි. ඊට මේක ටික හොයාගත්තා. මේ ටික හොයාගත්තා. මේ ටික හොයාගත්තා. එකතු කරා. හරි හදන්න. එච්චර අමාරු දේවල් නෙවෙයි අනේ. ඔයා ඔහේ බලාගෙන ඉන්න එපා. මේවා පොඩි දේවල් තියෙන සරල දේවල්. ඒව ඉගෙන ගද්දි තමයි වට තේරෙන්නේ ඇයි බන්ධන ඕන කියලා. එතකන් තේරෙන්නේ නැහැ. ඔහේ ඉන්න කොග්ගල ප්‍රඥාව. සහ ඔන්ලයින් ළමයි බන්ධන පාඩම ඕන කියපු කට්ටිය හිටියා. අපි පටන් ගන්නවා බන්ධන ජූනි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ නිසා 11 ළමයි සෙට් එකක් ඉන්නවා බන්ධන කරගන්න ඕන. ජූනි මාසේ 6 සෙනසුරාදා අපි හිතමු කිසි ප්‍රශ්නයක් නැතුව Zoom එකේ යන්න පුළුවන් කියලා. පවර් කට් නැති වුණොත් හොඳයි. ඉතින් මොනවා කරන්නද? මම කපනවනේ කරන්ට් එක. මේ බලමු ඉතින් පවර් කට් එන එක නතර කරන්න මට එක දෙයයි කරන්න පුළුවන්. අපි කරන්න දෙයක් තිබුණ නැත්නම් කරු. හරි. ඊගාවට ශ්වේත හැදුවද ප්‍රශ්නාංක 5? ලොකු ඉලක්කම් එන්නේ පොටෑසියම්ට 39යි, බ්‍රෝමීන්ට 80යි. කොහොම එන්නේ? චිට් දෙයක් ඇවිල්ලා තියෙනවා අපේ චූටි පැටවුන්ගේ. මොනවද කියලා තියෙන්නේ? කියවන්න බැරි චිට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මොකද්ද මේ? සර් හෙට පන්ති තියනවද? නෑ හෙට පන්ති නෑ. ඒ කියන්නේ හෙට මේ මට හදිස්සි වැඩක් වෙලා මම කියන්නම් කියලා හිටියේ අවසානෙට. සුභාරංචිය. හදිස්සි වැඩක් වෙట్లా මට හෙට පාන්දර කොළඹ යන්න වෙනවා. එමෙ නෙමෙයි හදිස්සි වැඩක් කියන්නේ. මේ මට ඉතින් හදිස්සි වැඩ වැටෙන්නේ වරායේ තමයි. හදිස්සිය මට යන්න වෙනවා. ඒ නිසා මේ ලබන සතියේ ඒ කියන්නේ හෙට නෑ. ඒකට කොහොම හරි පන්තියක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දැන් පැය 6ක් පරක්කු වෙලානේ බා. දැන් හරිනම් මේ වෙද්දී අපි පළවෙනි පෙළපත ඉවර කරලා තියෙන්න ඕන. චමුදියක් කළාගෙත් හරිනම් මේ වෙද්දී මානව දේහ ක්‍රියාවල සොසනේ යන්න ඕන. ඔයාලගෙත් 4ක් පරක්කු වෙයි. දෙකක් අපි ඇල්ලුවා. තව දෙකක් ක්ලාස් දෙකක් අල්ලන්න තියෙනවා. එක ක්ලාස් එකක් එක්ස්ට්‍රා දාගත්තා. ඒ ටික කරන්න ඕන නැත්නම් සිලබස් හිර වෙනවා. නොවැම්බර්දී සිලබස් ඉවර කරන්න ඕනේ. මෙයාලගේ දැන් මේ ඉවරනේ. අදින් මේ ඉවරයි. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස 6යි. ඊට පස්සේ එක්සෑම්. එතනින් එහාට ඔයා මාව දකින්නේ නැහැ.
මගේ සෝෂල් මීඩියා එකේ ටච් එකේ හිටියොත් ඔයාලා මාව දකි. නිසන්කේ. ඉතින් හැම මොකද කරන්නේ කසාද බඳිනවද? ඔව් සර් ගෙදරින් කිව්වොත් කිව්වොත් බඳිනවා. හරි. 5 හොයාගත්තද උත්තරයක් ගත්තද? පවනි සංකල්පනා නැද්ද තාම? හරි. කීයද ආවේ? ඈ? කීයක් ආවා? මගේ මේකේ උත්තර නැහැ. 652ක් ලුවාවේ. ඉතින් මේ අක්කලා හදලා ඉතින් මට බලමු. අක්ක හැදුවට මොකද නේද? 89යි 119යි 238යි 48යි 54යි 306යි 18යි 6ක්. දරක් දන්නන්නේ නැහැ. 5යි එතන 6. මෙයාලා හදලා තියෙන උත්තරේ හරි කියලා මට හිතෙනවා. 652ක් මෙයාලට ඇවිල්ලා තියෙනවා. ඔයාලට 652ක් දාවේ? හරි ඒක හදලා පන්ති නතර කරමු. ලබන සතියේ පළවෙනි පැයේ මේ පාඩම ඉවර වෙනවා. බලමු. එක එක්කනාගේ දැන් මේක හදනකොට මේ චූටි දේවල් ටිකක් මට කියලා දෙන්න තියෙනවා. කොහොමද මේ රසායනික සූත්‍ර කැඩෙන්නේ? කොතනින්ද ಗುಣ කරන එක නතර කරන්න ඕනේ? ඒවා මට කියලා දෙන්න තියෙනවා. ඒ ටික මම කියලා දෙන්න. සෙට් මියක් මට ටක් ගාලා ඉලක්කම් කියන්න 2ක් KBR ඩොට් 3ක් AL2O3 කොහොමද තියෙන්නේ? 2ක් AL2O3ද? මෙතෙන්ට 3. කොතනද? මේක හරිනේ. ඩොට් එක 6යි H2යි හරි. මෙහෙමයි. දැන් මේ චූටි ඉලක්කමේ තේරුම ඇල්මිනියම්ලා කීයක් ඉන්නවා කියන එකද? දෙන්නෙක් ඉන්නවා. මේ චූටි 3 ඉලක්කමේ තේරුම ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. මේ චූටි 2 ඉලක්කමේ තේරුම හයිඩ්‍රජන්ලා දෙකක් ඉන්නවා. දැන් මෙන්න මේක අහගන්න. මේක ගොඩාක් A level ළමයිත් තරද්ද ගන්නවා. උඹ කොහොමද දන්නේ? උන්ටත් උගන්නන්නේ. හරි. මෙන්න මේ දෙකේ ඉලක්කමේ තේරුම මෙන්න මේ සමස්ත KBR කියන එක තියෙන්නේ. මේක වැඩි කරනවා කීයෙන්ද? 2කින්. ඒතර ඉස්සරහා තියෙන ඉලක්කමෙන් වැඩි කරන එක නතර කරන තැන හොයාගන්න තමයි ඩොට් එකක් තියලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ඩොට් එකට ඉස්සරහින් තියෙන හැම ඉලක්කමක්ම හැම පරමාණුවක්ම කීයෙන් වැඩි වෙනවද? 2කින් වැඩි වෙනවා. ඊට පස්සේ A ඩොට් එක සහ මේ ඩොට් එක අතර තියෙන ඉලක්කම කීයද? 3. ඒතර මේ ඩොට් එකට ඉස්සරහින් තියෙන සියලුම පරමාණු කීයෙන් වැඩි වෙනවද? 3. ඒතර මේ ඩොට් එකේ ඉඳන් මෙහෙට අය මුකුත් නැහැ නේ. ඒතර මෙහෙ ඉඳන් මේ ඩොට් එක ගාවට නිකන් තියෙන ඔක්කොම ටික කීයෙන් වැඩි වෙනවද? 6. හරි. පොටෑසියම් ගත්තොත් කීයද? 39 මට මතකයි. බ්‍රෝමීන් ගත්තොත් 80යි. එතකොට මෙතනින් එනවා 119ක්. ඒ 119 වැඩි වෙනවා කීයෙන්ද? 238යි. ඇල්මිනියම් මට මෙතන මතක 102ක් ඇල්මිනියම්ලා දෙන්නෙක් ඉන්නවා. ඒතකොට 27 දෙකක් කියන්නේ 54යි. ඔක්සිජන්ලා 16 3ක් කියන්නේ 48යි. මෙතනින් එනවා 102ක්. මේක වැඩි වෙන්න ඕනේ 3ෙන්. ඒතකොට උත්තර එනවා 306ක්. H2O කියන්නේ දෙකේවා එකේව දෙකක්. නියමයි. මට කියලා දෙනවා කියන්නේ ඔය දැන් වැඩ එක. එකේව දෙකයි 16ව එක. ඒතර එතනින් උත්තර එනවා කීයක්ද? 18ක්. ඒ වගේව කීයක් තියෙනවද? 6ක්. නියමයි. එතකොට මේ ටික දැන් මොකද වෙන්නේ? එකතු වෙනවා 238යි 306යි 108යි 8යි 8යි. ඔන්න හො තමයි එන්නේ. මෙතෙන්ට නිකන් පුළුවන් කියන්නේ A level chemistry වලට නිකම්ම ඔයාලට රසායනික සූත්‍රයක් හිමීට සාපස් හොයාගන්න පුළුවන්. දැන් මේක හොයාගත්ත කියනවා වැඩෙද්ද? එහෙමත් නැහැ. මේක බෑ කියනවා මෝඩෙක්. හරි අපි ලබන සතිය යමු. zoom එකක් කරන්න පුළුවන් මේ පරිස්සමට ගිල්ලෙන්. ජය වේවා. අනේ නෙත්සර පෙන්චෝ